හරි. අපි අද සාකච්ඡා කරන්නේ කොළඹ විශාකා විද්‍යාලයේ 2025 12 ශ්‍රේණියේ සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකට දීපු ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්නේ. ඔය ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න කරන්ඩ ළමයින්ට ලොකු ප්‍රැක්ටිස් එකක් නැහැ. ඒ කියන්නේ හුඟක් වෙලාවට ඔය ප්‍රැක්ටිකල්ස් කෙරෙන්නේ අන්තිම පාඩමේ අන්තිම වෙලාවේ. එතකොට ඒ නිසා මේ ප්‍රශ්න පේපර්ස් වල හම්බෙනවත් අඩුයි. ඒ ප්‍රශ්න වලට ඒ ප්‍රශ්න ප්‍රැක්ටිස් කරලා දිනවා අඩුයි ළමයි. ඒතර ඒ නිසා පොඩි අපහසුතාවක් තියෙනවා අනිත් ප්‍රශ්න වලට සාපේක්ෂව මේ ප්‍රැක්ටිකල් වලට උත්තර ලියන්න. ඒ නිසා තමයි මම මේ ප්‍රශ්න පොඩ්ඩක් ප්‍රැක්ටිකල් ප්‍රශ්න මුලින් ගත්තේ. හරි. එහෙනම් අපි මේක සාකච්ඡා කරගෙන යන්. බලන්න මේකේ පළවෙනි එකේ තියෙන්නේ යූනලයක් සම්බන්ධව ප්‍රශ්න හතරට මෙම පත්‍රයෙන් පිළිතුරු සපයන්න කියලා තියෙනවා. කියන්නේ ප්‍රශ්න හතරක් තියෙනවා. පළවෙනි එක පොල් තෙල් වල ඝනත්වය සෙවීමට විද්‍යාගාරයේදී පුවරුවක සවි කරනු ලැබූ යූනලයක උපකරණ ඇටුමක් රූපයේ පෙන්වා ඇත. දැන් බලන්න මෙතන යූනලයක් තියෙනවා. මේක පුවරුවකට සම්බන්ධ කරලාලු තියෙන්නේ. මේ තියෙන පුවරුව වෙන්න ඕනේ. මේ තියෙන යූනලය මෙතන තියෙනවා පරිමාණයක්. කියන්නේ පරිමාණය දෙපැත්තෙම තියෙනවා. මේ පැත්තෙත් පරිමාණය තියෙනවා. මේ පැත්තෙත් පරිමාණය තියෙනවා. එතකොට දැන් මේක එක පරිමාණයයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ ප්‍රැක්ටිකල් වල අපි පරිමාණ දෙකක් දානවා දෙපැත්තට. දැන් මෙතන තියෙන්නේ එක පරිමාණයයි. එක පරිමාණයෙන් වුණත් පුළුවන්. ඒ කියන්නේ දැන් මේක දැක්කම ළමයිට හිතෙන්න පුළුවන් දැන් පරිමාණය මෙහෙම ස්පර්ශ වෙලා තිබ්බනම් පරිමාණ ස්පර්ශ වෙලා තිබ්බනම් අපිට ප්‍රශ්නයක් නැහැ. කියන්නේ පරිමාණය මේ විදිහට ස්පර්ශ වෙලා තිබ්බනම් අපිට යම්කිසි ද්‍රව මට්ටමක උස ගන්න පුළුවන් කෙලින්ම පරිමාණයෙන් කියලා. ඔව් ඒක හරි. එතකොට මේ වගේ වෙලාවක දැන් ස්පර්ශ වෙලා නැහෙනේ. එතකොට කොහොමද ගන්නෙ? එතකොට අපිට පුළුවන් වීදි චතුරස්‍රයක් වගේ එකක් පාවිච්චි කරන්න. දැන් ද්‍රව මාවකයේ මේ වගේ තියෙනවා නම් අපිට පුළුවන් වීදි චතුරස්‍රයක් භාවිතා කරලා මේකේ ද්‍රව මට්ටම ගැන අදහසක් ගන්න. හරිනේ. එතකොට අපිට පුළුවන් මෙහෙම තියනවා නම් මේ විදිහට තියන්නත් පුළුවන් යූනලයට. මේ විදිහට තියන්නත් පුළුවන්. හරිනේ. හරිනේ. එතකොට ඔය වගේ ක්‍රමයකින් අපිට පාඩම් ගැනීමේ හැකියාව තියෙනවා. හරි. දැන් බලාගෙන යන්න. ඔබ පළමුව යූනල්ට ඇතුළු කරන්නේ පොල් තෙල්ද ජලයද? හේතුව පැහැදිලි කරන්න. දැන් මේකට උත්තර දෙන්න නම් අපිට ඝනත්ව දෙක ගැන දල අදහසක් තියෙන්න ඕනේ. මොකද පොල් තෙල් සහ ජලය කියන එක ගැන අපි පාසල් විද්‍යාගාරේ කරන පරීක්ෂණෙත් ඔය දෙක පාවිච්චි කරන හින්දා අනිවාර්යෙන් ළමයින්ට මේ ගැන අදහසක් තියෙන්න ඕනේ. ඝනත්වය වැඩි කාගේද අඩු කාගේද? අපි ජලය වගේ ගත්තොත් අපි දන්න සාමාන්‍යයෙන් ඝනත්වය 18 කියන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 18 ආසන්නව තමයි තියෙන්නේ. ඒත් අපි පොල් තෙල් වගේ එකක් ගත්තොත් සාමාන්‍යයෙන් ඝන මීටරයට කිලෝග්‍රෑම් 920කට ආසන්න. ඒ කියන්නේ 900ක් 920ක් 900 ඔය කිට්ටුව තමයි සාමාන්‍යයෙන් පොල් තෙල් වල ඝනත්වය තියෙන්නේ. එතකොට අපි දන්නවා ජලයේ ඝනත්වය වැඩි පොල් තෙල් වලට වඩා. පළමුව ඔබ යූනල්ට ඇතුළු කරන්නේ පොල් තෙල්ද ජලයේද හේතුව පැහැදිලි කරන්න කියලා කියනවා. හරි. දැන් අපි යූනලයට මුලින්ම දාන්න ඕනේ ඝනත්වය වැඩි ද්‍රවය. ඝනත්වය වැඩි ද්‍රවය තමයි මුලින්ම දාන්න ඕනේ. ඒකට හේතුව විදිහට ගත්තොත් දැන් හිතන්න ඔයා ඝනත්වය වැඩි ද්‍රවය මුලින්ම දානවා මේකට. දාලා එක පැත්තක් දිගේ පෙරීගෙන යන්න ඔයා ඝනත්වය අඩු ද්‍රවය දානවා. ඒතර ඝනත්වය අඩු ද්‍රවයේ සීරුවෙන් ගිහිල්ලා මේ පැත්තේ පිරෙන්න පටන් ගන්නවා. මේ පැත්තේ මෙහෙම පිරෙන්න පටන් ගන්නවා. මේ ස්තරේ පොඩ්ඩක් යට යනවා. මේ ටික පොඩ්ඩක් උඩ යනවා. ওই විදිහට ඝනත්වය අඩු ද්‍රවය ඝනත්වය වැඩි ද්‍රවයේ මත ටික ටික පිරෙනවා. හරිනේ.
දැන් ඕකනේ වෙන කතාව. දැන් එකිනෙකට මිශ්‍ර නොවන ද්‍රව දෙකක් තමයි අපි යූනල වල පාවිච්චි කරන්නේ. මිශ්‍ර වෙන ද්‍රව වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒවා අපි වැදගත් කරුණු මේ ප්‍රැක්ටිකල් වල කතා කරන ඉතින් මේ වගේ අහලා තිබ්බොත් අපි බලමු. එතකොට මිශ්‍ර නොවන ද්‍රව දෙකක් අපි ගන්න. එතකොට ඝනත්වයේ වැඩි ද්‍රවය මත ඝනත්වයේ අඩු ද්‍රවය පාවෙනවා. එතකොට සීරුවෙන් එකතු කරද්දී මේක ටික 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 පිරෙනවා. හරිනේ. ඒක හරි. දැන් අපි කොහොමද මේක කියන්නේ? දැන් ඝනත්වයේ වැඩි ද්‍රවය දානවා කියලා නිකන් ඉන්න බෑ. දැන් මේ පේනවා රූල් තියෙනවා හතරක්. දැන් U නලයට පළමුව ඇතුළු කරන්නේ මේ ජලය කියලා ලියලා ඝනත්වයේ වැඩි ද්‍රවයේ ජලයයි කියලා ලියලා තියන්න පුළුවන්. නමුත් සමහරට මේකට ලකුණු දෙන ප්‍රමාණය අනුව අපිට එකක් විතර අඩු වෙන්නත් ඉඩ තියෙනවා. මොකද යම්කිසි ඉඩ ප්‍රමාණයක් තියෙන හේතුව පැහැදිලි කරන්න. ඒ කියන්නේ ඇයි දැන් ඝනත්වය වැඩිනේ. ඒතර ඝනත්වය වැඩි එක දාන්නේ ඇයි? ඝනත්වය අඩු එක දැම්මොත් වෙන අවුල මොකද්ද? අන්න ඒක තමයි මේ අහන්නේ මේගොල්ලෝ. ජලය දාන්නේ ජලයේ ඝනත්වයේ වැඩි ද්‍රවය පළමුව ඇතුළු කරයි කියලා අපිට නිකන් ඉන්න පුළුවන්. හැබැයි හේතුව පැහැදිලි කරන්න කිව්වහම ඇයි ඝනත්වය වැඩි එක මුලින් දාන්න ඕනේ? ඇයි ඝනත්වය අඩු එක දැම්මොත් මොකද්ද වෙන අවුල? ඕක කියන්න ඕනේ. හරි. අපි නිකමට බලමු මෙතෙන්ට ඝනත්වය අඩු ද්‍රවය දැම්මොත් මොකද්ද වෙන්නේ කියලා හිතන්න මුලින්ම දැන් ඝනත්වය අඩු ද්‍රවය දානවා. මම දැන් පොල් තෙල් දාලා තියෙනවා. දැන් එක බාහුවක් දිගේ සීරුවෙන් වැක්කිරෙන්න දානවා ඝනත්වය වැඩි ද්‍රවය. දැන් ඝනත්වය වැඩි ද්‍රවය ඝනත්වය අඩු ද්‍රවය මතු පිට රැඳෙන්නේ නැහනේ. එයා පතුලට கிඳා බහිනවා. දැන් මෙයා මෙහෙම පල්ලෙහාට එනවා. පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් එහාට යන්නේ. දැන් මෙතන පිරෙන්න පටන් ගන්නවා. මෙතන පිරෙන්න පටන් ගන්නවා. මේ හරිය පිරෙන්න පටන් ගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? පොල් තෙල් මේ බාහුව දෙකට වෙන් වෙනවා. දැන් පොල් තෙල් මේ පැත්තෙත් පොල් තෙල් මේ පැත්තෙත් පොල් තෙල්. දැන් ඔයා දිගින් දිගටම මේක කොච්චර එකතු කරත් වෙන්නේ මේ දෙපැත්තෙන් මේ පොල් තෙල් කඳන් දෙකකට වෙන් වෙලා ඉහළ යන එක වෙන්නේ. හරිනේ. එතකොට අපි දන්නා යූනල පරීක්ෂණයේදී අපි දෙපැත්තටම ඝනත්වය අඩු ද්‍රවය දාන්නේ නැහැ. එක පැත්තකට විතරයි දාන්නේ. අපි සාමාන්‍ය කරන පරීක්ෂණයේදී. එහෙනම් මේක තමයි වෙන අවුල. ඒතර මේ හේතුව පැහැදිලි කරලා කියන්න ඕනේ. හරි. පළමුව ඇතුළු කරන්නේ ජලයද කියලා අහන. ඒතර ජලය කියලා කියන්න ඕනේ. ජලය. ඇයි පළමුව ඇතුළු කරන්නේ? හරිනේ. මං කිව්වා ජලය සාමාන්‍යයෙන් 1000ක් විතර ආසන්න වශයෙන් ළඟට පොල් තෙල් ගත්තොත් සාමාන්‍යයෙන් 920ක් විතර. හරිනේ. ඔය වගේ තමයි කිට්ටු වගයන් ගන්නෙ. මේකට අපි ලියන්න පුළුවන් අරක අපි මුලින් කියමු හේතුව මොකක්ද කියලා. ඉඩ තියෙනවා රූල් හතරක්. ජලයේහි ඝනත්වය වැඩි බැවින් ඝනත්වය වැඩි ද්‍රවය පළමුව U නලයට ඇතුළු කළ යුතුය. ඔන්න දැන් අපි කිව්වා කතාව කිව්වා දැන් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. හරිනේ. අපි කියමු දැන් මේකේ පොල් තෙල් කියලානේ තියෙන්නේ. පොල් තෙල් පළමුව ඇතුළු කළහොත් පොල් තෙල් පළමුව ඇතුළු කරහොත් ඇතුළු කළ පසුව ජලය පසුව ජලය ඇතුළු කළහොත් හරිනේ. U නලට ඇතුළු පොල් තෙල් පළමුව ඇතුළු කළ පසුව ජලය ඇතුළු කළහොත් ඝනත්වය වැඩි ද්‍රවය පතුලට கிඳා බසින බැවින් පතුලට கிඳා බසින බැවින් පොල් තෙල්
බාහු දෙකට කැඩී වෙන් වී බාහු දෙකට කැඩී වෙන් වී පරීක්ෂණය අසාර්ථක වේ. එතකොට මේ වගේ සම්පූර්ණ උත්තරයක් ලියවෙන්න ඕනේ. තියෙන ඉඩේ. එතකොට තමයි සම්පූර්ණ ලකුණු ටික හම්බෙන්නේ. කියන්නේ අපිට බයක් නැහැ. කියන්නේ ලකුණක් අඩු කරන්න හේතුවක් නැහැ. හරිනේ. රයිට්. ඊට පස්සේ මේ කියනවා පොල් තෙල් අඩංගු බාහුවේ පොල් තෙල් කඳේ උස HL ලෙසත් අනුරූප ජල කඳේ උස HW ලෙසත් ඉහත රූපේ ලකුණු කරන්න. දැන් මෙතන කියනවා පොල් තෙල් කඳේ උස HL ඊට අනුරූප ජල කඳේ උස HW. හරි. එහෙනම් මම ගන්නම් මුලින්ම ජලය ඇතුළු කරනවා. ජලය ඇතුළු කළා ඊට පස්සේ පොල් තෙල් ඇතුළු කරනවා. ඊපස්සේ ජල කඳ මෙන්න මේ වගේ මේ පැත්තෙන් උඩට නැගලා තියෙනවා. ඒතර මේක තමයි පොදු වතුරු මූණත වෙන්නේ. ඔක තමයි පොදු වතුරු මූණත වෙන්නේ. එතකොට පොල් තෙල් කඳේ උස ඒකොල්ලෝ HL කියලා ගන්න කියනවා. ජල කඳේ උස HW කියලා ගන්න කියලා කියනවා. හරිනේ. එතකොට අපි මේ තියෙන ජලය මේ තියෙන පොල් තෙල්. හරිනේ. හරි. ඊට වගේ ලකුණු කරගන්න තියෙන්නේ. මෙන්න මේකත් අපි කිව්වනම් හොඳයි හැබැයි. මේ තියෙන්නේ පොදු අතුරු මුහුණත. පොදු අතුරු මුහුණත. හරිනේ. ප්‍රස්ථාරික ක්‍රමයක් මගින් පොල් තෙල් වල ඝනත්වය සෙවීමට අදහස් කරන්නේ නම් ස්වායක්ත විචලන ලෙස යොදාගන්නේ කුමක්ද? එයට හේතුව පැහැදිලි කරන්න. ඒ කියන්නේ දැන් අපි මේක කරන්න හදන්නේ පොල් තෙල් වල ඝනත්වය හොයන්නනේ. ඒ කියන්නේ අපිට එක සැරයක්. ඒ කියන්නේ පොදු වතුරු මුහුණත බලලා පොදු වතුරු මුහුණතේ පීඩන දෙක සමාන කළා අපිට එක සැරේ කියන්නේ ඍජු මිනුම් දෙකක් අරගෙන අපිට මේ මිනුම් දෙක ඇසුරෙන් පුළුවන් මේ දෙකේ ඝනත්ව සංසන්දනය කරන්න. ඒතර ජලයේ ඝනත්වය දන්නවනම් පොල් තෙල් වල ඝනත්වය හොයන්න පුළුවන් කීයද කියලා. ඒ කියන්නේ එක සැරේ මිනුමක් අරන් පුළුවන්. ඒතර එක සැරේ මිනුමක් ගත්තොත් ඒ මිනුමක යම්කිසි දෝෂයක් තිබ්බත් අපිට ඒක අහුවෙන්නේ අපි දන්නේ නැහනේ. ඒතර සාමාන්‍ය ඍජු මිනුම් වලින් අපි ඍජු මිනුමක් පාවිච්චි කළා මොකක් හරි අගයක් හොයනවට වඩා අපි ප්‍රස්ථාරික ක්‍රමයකට යන්නේ අහඹු දෝෂවල බලපෑම අඩු කරගන්න. එක සැරයක් පාඨාංකයක් ගත්තොත් ඒ පාඨාංකේ දෝෂයක් තිබ්බල අපි දන්නේ නැහැ. නමුත් පාඨාංක කීපයක් ගත්තොත් අපිට එක පාඨාංකයක යම්කිසි අවුලක් තිබ්බත් ඒක අපිට පේනවා. ඒතර පාඨාංක කීපයක් ගද්දී අහඹු දෝෂ තිබ්බත් එක එක පාඨාංකවල අපිට ඒ අහඹු දෝෂ මගහැරෙන විදිහට අවම වෙන විදිහට ප්‍රස්ථාරයක් ඇඳලා ඒකෙන් නිවැරදි මිනුම් ගන්න පුළුවන්. වඩාත් නිවැරදි ප්‍රතිඵල ගන්න පුළුවන්. හරි. ඒතර මේකොල්ලෝ කියනවා දැන් ප්‍රස්ථාරික ක්‍රමයක් භාවිත කරලා ඝනත්වය සෙවීමට අදහස් කරනවලු. ඒතර ස්වායක්ත විචලන ලෙස යොදාගන්නේ කුමක්ද? දැන් එහෙම නැත්නම් අපිට එක සැරේ HW ගත්ත වැඩේ ඉවරයි. දැන් ප්‍රස්ථාරික ක්‍රමයකට යද්දී අපිට අගය යුගල් කීපයක් ගන්න වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන සමතුලිත පිහිටුම තියෙනවා තව HL HW තවත් සමතුලිත වෙන HL HW අගය යුගල් සෙට් එකක් ගන්න වෙනවා. ඒතර තව යුගල් ගන්න අපිට මොකද්ද කරන්න වෙන්නේ? හරි. හිතන්න අපි මේ U නලයට මෙහෙම U නලය තියෙනවනේ. මේකට දැන් ජලය දාලා තියෙන්නේ. ජලයයි පොල් තෙලුයි දාලා තියෙන්නේ. දැන් මම මේකට තව ටිකක් ජලය දානවා. මේ තියෙන ජලයනේ. මේ තියෙන ජලය කියලා හිතන්න. දැන් මම මේකට තව ටිකක් ජලය දානවා. දැම්මට පස්සේ මොකද වෙන්නේ? ජල ප්‍රමාණය වැඩි වෙනවා. ඒ ජල ප්‍රමාණය වැඩි වෙද්දි මේ පැත්තේ ජල ප්‍රමාණය වැඩි වෙනවා. මේ පැත්තේ ජල ප්‍රමාණය වැඩි වෙනවා. ජල ප්‍රමාණය වැඩි වෙනවා මෙන්න මේ. ජලය දැම්මට පස්සේ. දැන් මොකද වෙන්නේ ඇත්තටම? ඇත්තටම වෙන්නේ දැන් ජලය මෙතෙන්ට එනකන් තියෙනවා. දැන් වෙන දේ තමයි මෙන්න මේ පොල් තෙල් මට්ටම ඉහළ නගිනවා. පොල් තෙල් මට්ටම ඉහළ නගිනවා.
ඒත් දැන් මොකද්ද වෙන්නේ? පොදු වතුර මුහුණත විදිහට ගන්න. දැන් මෙයා නෙමෙයිනේ. දැන් පොදු වතුර මුහුණත උඩ ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේක XY කියලා. මේ තියෙන්නේ කලින් තිබ්බ පොදු වතුර මුහුණත. දැන් තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. මේක නිකන් x dash y dash වගේ හිතන්නකෝ. දැන් පොදු වතුර මුහුණත මෙයා. දැන් පොදු වතුර මුහුණත මෙයා වෙද්දී මේක තමයි අලුත් HL වෙන්නේ. ඉතින් අලුත් HLම තමයිනේ පරණ HL. මේ දෙන්න සමානයි. ඉතින් මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බ HW මනේ මෙතන ඉඳන් මෙතෙන්ටත් තියෙන්නේ. අය කියන්නේ ඝනත්වයේ වැඩි ද්‍රවය ආයෙ නැවත නැවත එකතු කරාට වැඩක් නැහැ. වෙන්නේ මොකද්ද? අතුරු මුහුණත උඩ යනවා විතරයි. අතුරු මුහුණත උඩ යනවා. අතුරු මුහුණතේ ඉඳන් වාත ජල එහෙම නැත්නම් වාත පොල් තෙල් අතුරු මුහුණත තියෙන උසවල් වෙනස් වෙන්නේ නැහැ. පොදු අතුරු මුහුණත ටික 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 උඩ යනවා ඝනත්වය වැඩි ද්‍රවයන් එකතු. අපිට ඕනේ අගේ යුගල්. අපි ආයෙමන්නත් එන්නේ අර HLට කලින් අගේමයි SWට කලින් අගේමයි. වෙනස් අගේ සමතුලිත වෙන වෙනස් අගේ යුගල් ඕනේ. එහෙනම් ඒක ගන්න බෑ අපිට ඝනත්වයේ වැඩි ද්‍රවය නැවත නැවත එකතු කරා කියලා. එහෙනම් අපිට කරන්න සිද්ධ වෙන්නේ ඝනත්වයේ අඩු ද්‍රවය තමයි දාන්න වෙන්නේ. අපි දැන් බලමු ඝනත්වයේ අඩු ද්‍රවය දැම්මොත් මොකද වෙන්නේ කියලා. දැන් මේ වගේ මට්ටමක තියෙනවා. හරිද? දැන් අපි ඝනත්වයේ මේ තියෙන අඩු ද්‍රවයනේ අඩු ද්‍රවය දානවා. අඩු ද්‍රවය දැම්මට පස්සේ මෙයා චුට්ටක් පල්ලෙහා යනවා. මෙයා චුට්ටක් පල්ලෙහා යනවා. ඒ වගේම මෙයා ටිකක් ඉහළ යනවා. හරිනේ. දැන් මෙතනත් පොඩ්ඩක් ඉහළ යන්න පුළුවන්. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කලින් තිබ්බේ මෙතන ඉඳන් මෙතෙන්ට උසක්. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට අලුත් උසක් ඇවිල්ලා. මේ පරණ HL මේ තියෙන්නේ HL dash. දැන් කලින් තිබ්බේ අතුරු මුහුණත මෙතන කලින් තිබ්බේ HW මෙන්න මේ වගේ අගයක්. දැන් අතුරු මුහුණත පල්ලෙහාට ඇවිල්ලා කලින් දැන් XY වගේ මෙතන නම් ගත්තේ අතුරු මුහුණත දැන් X dash y dash වගේ අතුරු මුහුණත පල්ලෙහා ඇවිල්ලා දැන් HW dash කියන අලුත් උස වෙනස් වෙලා තියෙන්නේ. දැන් මේ අගයන් දෙක වෙනස්. දැන් මේ අගයන් දෙක වෙන අගයක් මේ අගයන් දෙක වෙන අගයක්. එහෙනම් අපිට පුළුවන් ඝනත්වයේ අඩු ද්‍රවය නැවත නැවත එකතු කරලා මේකේ වෙනස් පාඨාංක කීපයක් ගන්න. පැහැදිලිනේ? හරි. දැන් මම මේවා මේ විදිහට ඇඳලා පැහැදිලි කරලා දෙන්නේ ඔයගොල්ලන්ට මේවා හරියට තේරුම් ගන්න ඕන නිසා. මේ වගේ පොඩි පොඩි දේවල් වුණත් ප්‍රශ්න වලට අහන්න පුළුවන්. නිකන් ප්‍රැක්ටිකල් එකක් කියලා කියන්නේ නිකන් ඔහේ කටපාඩම් කරගෙන යන දෙයක් නෙවෙයි. ප්‍රැක්ටිකල් එකක් වුණත් හරියට තේරුම් අරගෙන යන්න ඕනේ. හරි. ස්වායක්ත විචල් ලෙස ඔබ යොදාගන්නේ කුමක්ද? මුලින් මේක කියලා ඉන්න ඕනේ. HL යොදාගන්නේ HL. හරිද? දැන් මෙතනත් රූල් 5ක් විතර තියෙනවා අපි හේතුව කියන්න ඕනේ. හරිනේ? ඇයි ස්වායක්ත විචල්ලට මේක ගන්නෙ? මුලින්ම කියමු අර මේ අර නිකන් කලින් කතාව කිව්වේ ඒ වගේ ඝනත්වයේ වැඩි ද්‍රවය පළමුව යූනල්ට ඇතුළු කර යුතුයි වගේ අපි නිකන් කතාව කියන මේක තමයි අපි කරන්නේ. ස්වායක්ත විචල්ලට ගන්න මේක අපි කරන්නේ මේක. ඊට පස්සේ කියනවා ඇයි ඒක කරන්නේ? ඇයි එහෙම කරන්නේ? ඇයි අනිත් එකක් කරන්න බැරිද? අපි කරන දේ කියනවා ඇයි ඒක කරන්නේ කියලා ඊට පස්සේ කියනවා පැහැදිලි කිරීමක් විදිහට. අපිට කියන්න පුළුවන් මෙතන අප විසින් පාලනය කරමින් වෙනස් කරනු ලබන්නේ අප විසින් පාලනය කරමින් වෙනස් කරනු ලබන්නේ එක් බාහුවකට එක් කරන පොල් තෙල් ප්‍රමාණයයි. ඕක තමයි අපි කරන්නේ. අපි විසින් වෙනස් කරන එක තමයි ස්වායත්ත විචල්්‍ය වෙන්නේ. ඒතර ඕක HL ට ගන්න අපි පොල් තෙල් කඳේ උස. ඇයි ඒක ගන්නෙ?
හේතුව පැහැදිලි කරන්න කියනවනේ. දැන් කියනවා ඇයි ඒක කරන්න කියලා. දැන් කියමු අර කතාව. ඝනත්වය අඩු ද්‍රවය නැවත නැවත එක් කිරීමෙන් ඝනත්වය අඩු ද්‍රවය නැවත නැවත එක් කිරීමෙන් පොදු අතුරු මුහුණතේ සිට පොදු අතුරු මුහුණතේ සිට ද්‍රව කඳන් වලට එහෙම නැත්නම් ද්‍රව වාත අතුරු මුහුණතට ඇති උසවල් නැත්නම් උස වෙනස් කළ හැකිය. ඒ කියන්නේ මේ කතාව දෙපැත්තටම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ඝනත්වයේ අඩු ද්‍රවය එකතු කරාට පස්සේ තමයි පොදු අතුරු මුහුණතේ ඉඳන් ද්‍රව වාත අතුරු මුහුණත් වලට තියෙන උසවල් වෙනස් වෙන්නේ. ඕක අනිත් පැත්තට කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මම දැන් දෙකම ලියන්න උත්සාහ කරන්නේ නැහැ. ඕක ඒ දෙපැත්තටම කිව්වත් ඒත් හරි. ඒ කියන්නේ අපි ඝනත්වයේ අඩු ද්‍රවය එකතු කරන්නේ මේ නිසා. ඝනත්වයේ වැඩි ද්‍රවය එකතු නොකරන්නේ මේ නිසා කියලා කියන්නත් පුළුවන්. ඒතර කාට හරි ළමයිට මේක කියන්න පුළුවන්. ඝනත්වයේ වැඩි ද්‍රවය නැවත නැවත එක්කලද පොදු වතුරු මුහුණත ඉහළ යාම පමණක් සිදුවේ පොදු වතුරු මුහුණතේ සිට ද්‍රව වාත අතුරු මුහුණතට ඇති උසවල් වෙනස් නොවේ. ඒකත් හරි. හරිනේ. දැන් මම ඒක මෙතන ලියන්නේ මම කිව්වා ඕගලන්ට ඒක ලියා ගන්න පුළුවන් සටහන් කරලා තියා ගන්න පුළුවන්. කියන්නේ ඒක දෙපැත්තටම කියන්න පුළුවන් අපෙන් අහලා තියෙන කතාව. අපි මේක ගන්නෙ ඇයි? දැන් දෙකයිනේ තියෙන්නේ. අර දෙකක් තිබ්බොත් ඔයාට මේක තෝරගන්නේ ඇයි කියලා විස්තර කරන්නත් පුළුවන් මේක තෝර නොගන්නේ ඇයි කියලා විස්තර කරන්නත් පුළුවන්. දැන් දෙකම ලියන්න ඉඩ නැහැනේ. මෙතන එකක් කිව්වම ඇති මේක ගන්නෙ ඇයි කිව්වම ඇති දෙකයිනේ තියෙන්නේ ගොඩක් නැහැනේ. හරිනේ. right. ප්‍රස්ථාරික ක්‍රමයේ භාවිතයෙන් පොල් තෙල් වල ඝනත්වය සීමට අදාළ සමීකරණය ගොඩනගන්න කියලා කියනවා. ජලයේ ඝනත්වය දීලා තියෙනවා පොල් තෙල් වල ඝනත්වය දීලා තියෙනවා. හරි. එහෙනම් අපි බලමු මෙතන මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. ඉහලින් වායුගෝලීය පීඩනය එනවා. මම ඒක PATM කියලා දාන්නම්. මේක මේ දෙපැත්තටම සමානව දැනෙනවා. ඊට පස්සේ අපි දන්නවා ද්‍රව ස්ථිති පීඩනය මොකද වෙන්නේ? ගැඹුරත් එක්ක වැඩි වෙනවා. ද්‍රව ස්ථිති පීඩනය ලියන්න පුළුවන් නිශ්චල ද්‍රවයක HROG කියලා. එහෙනම් ගැඹුරත් එක්ක වැඩි වෙනවා ද්‍රව ස්ථිති පීඩනය. කියන්නේ යම් කිසි ද්‍රවයක් ඇතුලේ තියෙන ලක්ෂයක මුළු පීඩනය ලියන්න පුළුවන්. ද්‍රව ස්ථිති පීඩනය ධන ඒ ද්‍රව පෘෂ්ඨයට ඉහළින් ඒ ද්‍රව පෘෂ්ඨ මත ඇති වෙන පීඩනය එකතු කළා. එතකොට ඉහළින් තියෙන වාතය නිසා වායුගෝලීය පීඩනය ධන ද්‍රව ස්ථිති පීඩනය විදිහට මේ ලක්ෂයේ මුළු පීඩනය එනවා. හරිනේ. එහෙනම් HL rho LG හරිනේ. මෙයා rho L මෙයා rho W කියලා ගන්න කියලා තියෙනවා. හරිනේ. right. ඊට පස්සේ මෙතෙන් ලියා ගන්න පුළුවන් PATM ධන HW rho WG. හරිනේ. එතකොට දැන් පොදු වතුරු මුහුණතක ඒ කියන්නේ නිශ්චල සමජාතීය ද්‍රවයක එකම තිරස් මට්ටමේ කියන්නේ නිශ්චල සමජාතීය අඛණ්ඩ ද්‍රවයක එකම තිරස් මට්ටමේ පීඩන සමාන වෙනවා. ඒ මුළු පීඩන සමාන වෙන්නේ. ද්‍රව ස්ථිති පීඩන නෙමෙයි මුළු පීඩන සමාන වෙන්නේ. හරිනේ. එතකොට මේ දෙක සමානයි. ඒ කියන්නේ දැන් මෙහෙමයි මේ ලක්ෂ්‍ය ගත්තත් ඕක සමානයි මෙතනයි ගත්තත් ඕක සමානයි එකම තිරස් මට්ටමේ නිසා මෙතන ගත්තත් සමානයි. මේ කොහෙ ගත්තත් ඔය එකම තිරස් මට්ටමේ ලක්ෂ්‍ය දෙක සමානයි. මෙතනින් උඩ සමාන නැහැ. මෙතන සමාන නැහැ. ද්‍රවයන් දෙකක් නේ. ඒ කියන්නේ ඝනත්ව දෙකක් කියන්නේ ද්‍රවයන් දෙකක් කියන එක. දැන් හිතන්න එකම ද්‍රවය වුණත් ඔයාට එකම ද්‍රවයක් දාලා තිනවා ඝනත්ව වෙනස් ද්‍රව. ඒ කියන්නේ එකම ද්‍රවයේ තැන් තැන් වලට ඝනත්ව වෙනස් වුණත් අපි ද්‍රවය වෙනස් කියලා කියන්නේ ඝනත්ව වෙනස් කියන එක. හරිනේ. ඒතර මේ වගේ තැනක් සෙට් වෙන්නේ නැහැ. දැන් ඝනත්ව දෙකක් තියෙනවා. හරිනේ. ඉතින් මේ වගේ තැන් අරන් ගන්න නැහැ නේ. මේ උසයි ගත්තොත්
දෙපැත්තෙන් ඇති වෙන පීඩන වෙනස්කම් දෙක සමානලා බැලන්ස් වෙලා යනවනේ. ඒ නිසා ඒක ලියන්නේ නැහැ. හරිනේ. ඒතර කාට හරි කියන්න පුළුවන් ඉතින් PATM එකත් එහෙමනේ කියලා. ඔව් PATM එකත් එහෙමයි. එකම පීඩන දෙක තියෙන්නේ. ඉතින් ඒක අවශ්‍ය නම් නොලිය ඉන්න පුළුවන්. නමුත් අර මුළු පීඩන සමාන කරනවා කියන තියරියෙන් ගන්න නිසා අපි මුළු පීඩනය එක තමයි ලියන්නේ. හරිනේ. එහෙනම් HL rho LG සමානයි TATM අයින් වෙනවා. ඊට පස්සේ ඒක සුළු වුණාට පස්සේ G අයින් වෙලා යනවා. ඊට පස්සේ මෙතන එනවා HL rho L සමානයි HW rho W කියලා. ඊට පස්සේ අපි තේරුම් ගත්තා HL කියන්නේ ස්වායක්ත විචල්‍ය. එහෙනම් HW කියන එක පරායක්ත විචල්‍ය වෙන්න ඕනේ. එහෙනම් HL බෙදීම rho L බෙදීම rho W මෙතන එනවා HL කියලා. ඒ කියන්නේ මේක y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. හරි. ප්‍රස්ථාරයේ දල සටහනක් අඳින්න කියලා කියනවා. එතකොට ස්වායක්ත විචල්‍ය HL වෙනවා, පරායක්ත විචල්‍ය HW වෙනවා. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. හරිනේ. එතන මම මේ ලියන දේවල්, මේ අඳින දේවල් ඔක්කොම මේ නිදහස් අතින් අඳින්නේ, මේ ස්ක්‍රීන් එකේ අඳින්නේ. මේක එතකොට අර පොතක ලියනා වගේ ලස්සනටම ලියන්න ටිකක් අමාරුයි, අඳින්න අමාරුයි. ඉතින් ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න. හරි. ඊට පස්සේ කියනවා ප්‍රස්ථාරයේ අනුක්‍රම 0.9.2 නම් පොල් තෙල් වල ඝනත්වය ගණනය කරන්න කියලා කියනවා. ජලයේ ඝනත්වය 1000යි කියලා දීලා තියෙනවා. හරි. ඒතර අපිට ප්‍රැක්ටිකල් එක කරලා අනුක්‍රමය ගන්න දෙයක් නැහැ. අපිට අගේ දීලා තියෙනවා. ඒතර ඕගොල්ලෝ පාසල් විද්‍යාගාරේ නම් මේක පරීක්ෂණය කළා අග යුගල් කීපයක් අරගෙන ප්‍රස්ථාරය ඇඳලා අනුක්‍රමණේ වටිනාකම ගන්න ඕනේ. කියන්නේ මෙයාගේ යම් කිසි ඔයගලන්ට ඛණ්ඩාංක කීපයක් එනවා. ඇත්තට මේ ප්‍රස්ථාරේ මුලින් අඳින්නේ නැහැනේ. මේ වගේ ඔයගලන්ට ඛණ්ඩාංක කීපයක් එනවා. ඒ ඛණ්ඩාංක ටික මෙහෙම ප්‍රස්ථාර කඩදාසිය ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන y සමානයි mx නේ මේ අගයන් දෙපැත්තට විසිරෙන විදිහට හොඳම රේඛාව ඇඳ ගන්නවා. මේ විදිහට හොඳම රේඛාව ඇඳ ගන්නවා දෙපැත්තට විහිදෙන විදිහට. දැන් මේක උඩට ගිහින් තියෙන, මේක යටට ගිහින් තියෙන, මේක හරියටම ඉන්නවා, මේක යටට ගිහිල්ලා, මේක උඩට ගිහිල්ලා. දැන් මේක විසිරීලානේ තියෙන්නේ. ඒතර මේවා එකක් දා ගන්නවා. දාගෙන ඊට පස්සේ මේ ප්‍රස්ථාර කඩදාසිය හරියටම කැපෙන. එන පුළුවන් තරම් දෙපැත්තට යන්න ඕනේ ඛණ්ඩාංක දෙක. අපි යොදා ගන්න ඛණ්ඩාංක දෙක. ඒ වගේම හරියටම කැපෙන්න ඕනේ. කියන්නේ මේ වගේ හරියටම කැපෙන්න ඕනේ. මේ වගේ කොහෙන් හරි මෙහෙන් ගත්තත් එකයි, මෙහෙන් ගත්තත් එකයි. මේ හරියෙන් ගමු. ඒ කියන්නේ මම මේ කතිරයක් ඇන්දේ ප්‍රස්ථාර දැන් ඔයගොල්ලෝ අඳින කඩදාසිය මෙහෙම කොටු තියෙනවනේ. ඒ කොටු වල මෙන්න මේ එක තැනක් මම මේ ඇන්දේ. කියන්නේ ප්‍රස්ථාරේ මෙන්න මෙහෙම ගිහින් තියෙන්න ඕනේ. ඔන්න ඔහම ගිහින් තියෙනවා. ඒතර මෙන්න මේ වගේ කෑල්ලක් තමයි මම ඔය ඇන්දේ. ඔය වගේ එකක් තමයි ගන්න ඕනේ. හරිනේ. ඒතර මේ තියෙන්නේ මම මේ ඇන්දේ ප්‍රස්ථාර කඩදාසියේ තියෙන රේඛා දෙකක්. මේ රේඛා දෙක හරියටම ප්‍රස්ථාරයේ කතිරකින් කැපිලා තියෙනවා. ඒතර මෙන්න මේ ලක්ෂ්‍ය අපි තෝරගන්නවා. මේ ලක්ෂ්‍ය අපි තෝරගන්නවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේකේ ඛණ්ඩාංක ලියා ගන්නවා. මම නිකන් හිතන්නේ x2 y2 වගේ කියලා. මේක x1 y1 වගේ ලියා ගන්න. හරිනේ. මම මේ අමතර දේවල් කියාගෙන යන්න ඕගොල්ලන්ට ගානේ අහලා නැති දේවල් විස්තර කර කර යන්නේ. හරිනේ. ඒතර අහලා තියෙන දේම ලියනවා නෙමෙයි. මතක් වෙන අමතර දේවල් එක තමයි මම මේ කරගෙන යන්නේ. right. හරිනේ. ඒතර ඔන්න ඔතනින් ගන්න ඔන්න ඔය ඛණ්ඩාංක වෙනසින් ගන්න. දැන් අනුක්‍රමණය ගත්තොත් එහෙම ගන්න මොකද්ද y ඛණ්ඩාංක වෙනස y2 ඍණ y1 ඒකකේ දා ගන්නවා සෙන්ටිමීටර නම් සෙන්ටිමීටර ඊළඟට x2 ඍණ x1 ඒකකේ දා ගන්නවා
දැන් මෙතනින් එනවනේ වටිනාකමක්. ඔන්න ඕක තමයි 0.992 කියලා ඇවිල්ලා තියෙන්නේ. හරිනේ. එතකොට ඒක සමාන වෙනවා මෙයාගේ මොකේටද? මෙන්න මෙයාගේට. මෙයාගේට සමාන වෙනවා. හරිනේ. ඒකනේ අනුක්‍රමණ විදිහට හැසිරෙන්නේ. එහෙනම් මෙතෙන්ට එනවා 0.992 සමානයි රෝ L බෙදීම රෝ W. එහෙනම් අපිට රෝ L කියන එක එනවා 0.992 වැඩි කිරීම රෝ W. එහෙනම් රෝ L කියලා කියන්නේ මේක 1000ක් කියලා දීලා තියෙන නිසා මේක 920ක් කියලා එනවා. හරිනේ. හරි. ඔන්න අපේ ප්‍රැක්ටිකල් එකේ කතාව ඉවරයි. හරිද? එතනින් එහා ඔය යූනල සම්බන්ධ වෙන වෙන අමුතු අමාරු ගණන් කීපයක් මේකේ අහලා තියෙනවා. හරිද? ඒතර ඔය වගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් ඔය ටර්ම් ටෙස්ට් පේපර්ස් වල අහනවා. A level පේපරෙත් ඔය අන්තිම හරියට වෙද්දි අන්තිම ප්‍රශ්න දෙකක් විතර සාමාන්‍යයෙන් හිතලා කරන්න කොහොමද දෙනවා. මුල හරියට හිතලා කරන්න තියෙනවා. මොකද අන්තිම හරියට අලුත් දේවල් දෙන්න පුළුවන්. වෙනස් දේවල්. හරි. දැන් බලමු මෙතන කියනවා බාහුව අසමාන යූනලයකට රසදිය දමා ඇත. එතන මේ තියෙන රසදිය. හරිනේ. බාහු සමාන නෑ දැන්. එකක් මහතයි එකක් හීනි. වම් බාහුවේ හරස්කඩ වර්ගඵලය 7.5යි. මෙයා 7.5ලු වම් පැත්තේ එක්කෙනා. දකුණු බාහුවේ හරස්කඩ වර්ගඵලය 5යිලු. 3ට 2 අනුපාතයෙන් තියෙන්නේ. කෙලින්ම වර්ගඵලය දීලා තියෙන්නේ. විස්කම්බ වගේ දීලා πr වර්ග දදා එකට අමාරු එහෙම නටන්න ඕනේ නෑ. දීලා තියෙන කෙලින්ම වර්ගඵලය. මෙම යූනලයේ දකුණු බාහුවට ජලය දීලා තියෙනවා ග්‍රෑම් 272ක් එක් කරනු ලැබේ. මෙවිට වම් බාහුවේ රසදිය කඳේ විස්ථාපනය ගණනය කරන්න. ඔන්න වැඩේ ටිකක් අමාරු වෙලා. දැන් ජලය ටිකක් මේ පැත්තට දානවලු. හරිද? ජලය මේ පැත්තට දැම්මට පස්සේ මේ පැත්තේ බාහුවේ රසදිය කඳ කොච්චර උඩ යනවද කියලා අහලා තියෙනවා. දැන් කොහොමද මේක හදන්නේ? දැන් මේ දෙන්න එකම මට්ටමේ ඉන්නේ ආරම්භයේදී. ඒක පැහැදිලිනේ. මේක උඩට ජලය දැම්මොත් එහෙම ඒක මෙයාට අමතර ප්‍රෙෂර් එකක් නේ. දැන් මේ පැත්තටද බලපාන්නේ වායුගෝලීය පීඩනය. මේ පැත්තට මෙතෙන්ට බලපානවා වායුගෝලීය පීඩනය. දැන් මෙතන ප්‍රෙෂර් එක වායුගෝලීය පීඩනය දන ජල කඳේ උසින් ඇති වෙන පීඩනය. එතකොට මෙතෙන්ට වැඩි ප්‍රෙෂර් එකක් ඇති වෙලා මේ ද්‍රව කඳ උඩ යනවා. මේ ද්‍රව කඳ උඩ යද්දි මෙහෙ පල්ලෙහා යනවා. නිකන් තියෙන්නේ නැහැ. මෙහෙ උඩ යද්දි මෙහෙ පල්ලෙහා යනවා. කොයි වෙලාවක හරි ඕක බැලන්ස් වෙනවා. ඕක තමයි වෙන කතාව. හරිනේ. එහෙනම් දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. හරි. පේනව නේද? හරි. දැන් මේ හිතන්නකෝ මේක තමයි සාමාන්‍ය මට්ටම. හරිද? ඔන්න දැන් ජලය ටිකක් දානවා මේකට. ජලය දැම්මට පස්සේ මෙයා පල්ලෙහාට යනවා. ජලය දැන් උසටම වැටලා තියෙන්නේ. හේතුව ජලය ඝනත්වය 1000යි මෙයාගේ ඝනත්වය 13600යි. කියන්නේ ජල කඳ සෑහෙන්න උසයි. අපිට පරිමාණයක් වැඩක් නැහැ. මම දලව ඇඳගත්තේ. හරි. එතකොට මේ දාලා තියෙන ජලය. හරි. දැන් මේ පැත්තෙන් මොකද වෙන්නේ? උඩ යනවා රසදිය කඳ. මේ පැත්තේ රසදිය කඳ උඩ යනවා. මම ඒක මේ පැත්තට දාන්නම්කෝ. හරිද? දැන් මේ රසදිය කඳ උඩ ගිය උස y කියලා හිතනද ඕන එකක් දාගත්ත එකේ මෙතන පහළට ගිය ප්‍රමාණය x කියලා අපි හිතමු. හරිනේ. දැන් මෙයාගේ පොදු අතුරු මුහුණත කොහෙද තියෙන්නේ? ඒක වැදගත්. දැන් මෙයාගේ පොදු අතුරු මුහුණත තියෙන්නේ මෙතන. පොදු අතුරු මුහුණත දැන් පල්ලෙහා ගිහින් තියෙන්නේ. හරිද? දැන් මෙයාගේ ප්‍රෙෂර් සමාන කරන්න පුළුවන් අපිට මේ ලක්ෂ දෙකේ.
දැන් මෙතන ඉඳන් මෙතෙන්ට එනකන් ජලය තියෙන්නේ. ඔන්න ඔය ජලයේ උස අපිට හොයාගන්නත් පුළුවන්. අපිට chance එකක් තියෙනවා හොයාගන්න. මොකද අපි හරස්කඩ වර්ගඵලය දන්නවා, දාන ස්කන්ධ දන්නවා, ජලයේ ඝනත්වය අපි කලින් හොයලා තියෙන්නේ. හරිනේ. ජලයේ ඝනත්වය හොයලා තියෙන්නේ. right. දැන් මෙතෙන්ට එකතු කරපු ජල කඳේ උස අපිට හොයාගන්න පුළුවන් කොහොමද? ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. හරිනේ. එතකොට දැන් මේක මේ වගේ නලයක්නේ. එතකොට මෙයාගේ එකතු කරන පරිමාව කියලා කියන්නේ සිලින්ඩරයක්. එතකොට මෙයාගේ උස h නම් හරස්කඩ a නම් මට පරිමාව ah කියලා ලියා ගන්න පුළුවන්. හරිනේ. ah කියලා ලියා ගන්න පුළුවන්. හරිනේ. right. දැන් මට ඕනේ කොච්චර උසක් මෙයා නගිනවද? එහෙනම් m බෙදීම a රෝ. m බෙදීම a රෝ. හරිනේ. දැන් මේකේ සයිස් එක තමයි පොඩ්ඩක් අඩු. සැරින් සැරේම ඉතින් වෙනස් කරන්න වෙනවා. හරිද? ඝනත්වය සමාන ස්කන්ධ බෙදීම පරිමාව දැන් අපි තේරුම් ගත්තා ඝනත්වය සමානයි පරිමාව කියන්නේ AH H කියලා කියන්නේ m බෙදීම a රෝ හරිනේ දැන් ස්කන්ධය 272යි ග්‍රෑම්නේ හරස්කඩ අපිට දීලා තියෙනවා දාන්නේ දකුණු බාහුවට හින්දා දකුණු බාහුවට නේ දාන්නේ දකුණු බාහුවේ හරස්කඩ වර්ගඵලය 5යි දැන් ජලයේ ඝනත්වය දාන්න ඕනේ. ජලයේ ඝනත්වය 1000යි. හැබැයි 1000 දානවට වඩා අපිට ඝන සෙන්ටිමීටරයකට ග්‍රෑම් දාන එක ලේසියි මෙතන. මොකද ග්‍රෑම් සෙන්ටිමීටර වලින් නේ තියෙන්නේ. එහෙනම් මෙතන පොඩි ඒකක පරිවර්තනයක් අපිට කරගන්න වෙනවා. මෙහෙමයි ඕවා දන්නවා නම් එක සැරේ දාන්න පුළුවන්. මම මේ කියන්නේ අර දන්නේ නැති කෙනෙක්ට ඉගෙන ගන්න. ඔයගොල්ලෝ මේක දන්නවා නම් මේ ටික යවන්න එක සැරේ මේක දාලා දාන්න. එච්චරයි. KGM ඍණ 3 කියන දැන් මේවා මෙහෙම ලියලී ඉන්න ඕනේ නැහැ. හරිනේ කටුකොලයක හැදුවා දැම්මා. දන්නේ නැත්නම් දන්නවා නම් මේවා දැනගන්න ඕනේ කොහොමද? අර දන්නේ නැති කෙනෙක් ඉගෙන ගන්න. දන්නවා නම් එක සැරේ ආදේශ කරන්න විතරයි තියෙන්නේ. හරි. ඒතර අපි කෙටි ක්‍රමයක් ඉගෙන ගන්නවා ಗುಣකරන සාධකේ හොයාගත්තා නම් ලේසිනේ වැඩේ. ಗುಣකරන සාධකේ හොයා ගන්නවා. කරන්න ඕන එකකේ වෙන්න ඕන එකකින් බෙදලා ಗುಣකරන සාධකේ අපිට හොයා ගන්න පුළුවන්. ඒතර මේක 10 3යි. මෙයාට මෙයා කරනොත් 10 ඍණ 2 උඩට ගියොත් 10 ධන 2යි ධන 2 ගුණ වුණොත් 10 ඍණ 6යි. එතකොට 10 ඍණ 3කින් ගුණ වෙන්න ඕනේ. එතකොට 1000යි KGM ඍණ 3 කියලා කියන්නේ 1000 වැඩි කිරීම 10 ඍණ 3යි GCM ඍණ 3. එතකොට එනවා එකක් GCM ඍණ 3 කියලා. හරිනේ. එහෙනම් අපි තේරුම් ගත්තා ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් ලිව්වොත් 1යි කියලා. එහෙනම් මෙතෙන්ට දානවා 1යි GCM ඍණ 3. හරි. එතකොට බලන්න ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා මෙතන වර්ගෙට මෙතන කැපිලා එකක් ඉතුරු වෙනවා. එතකොට H කියන කෙනා එනවා 272 පහෙන් බෙදන්න. 272 පහෙන් බෙදුවොත් බලන්න 27ට එනවා 5ක් දෙකක් ඉතුරුයි 22ට එනවා 4ක් 54යි එතකොට දශම එනවා දෙකක් ඉතුරුයි 20ට 20ට 4යි සෙන්ටිමීටර් වලින් එනවා 54.4ක උසක් තියෙනවා කියලා. හරිනේ. right. දැන් අපි මේකට වැටෙන ජල කඳේ උස කීයද කියන එක තේරුම් ගත්තා. හරි. දැන් එමු මෙතෙන්ට. දැන් මෙතෙන්ට උස අපි තේරුම් අරන් ඉන්නේ. 54.4යි.
හරිනේ. එතකොට දැනුත් උඩින් ඇතිවන ප්‍රෙෂරයක වායුගෝලීය පීඩනයම තමයි. දැන් අපිට ඒවා ලියලිය ඉන්න අවශ්‍ය නැහැ. හරිනේ. දැන් මට පුළුවන් මේ අතුරු මුහුණතේ ප්‍රෙෂරයක ලියා ගන්න. කොහොමද? PATM ධන මේ ජල කඳේ උසින් ඇති කරන පීඩනය. දැන් මම PATM එක ලියන්නේ නැහැ. කපල යන නිසා. දැන් අපි ඒව කතා කරලා ඉවරයිනේ. මම එක සැරේ මෙතෙන්ට දානවා 54.4 වැඩි කිරීම මෙයාගේ ඝනත්වය මම GCM රින් තුනෙන්ම දා ගන්නවා. හරිනේ. එකයි. හරි. ඊළඟට මෙතන ප්‍රෙෂර් එක දා ගන්නවා. මෙතන ප්‍රෙෂර් එක කොහොමද එන්නේ? මෙතන ප්‍රෙෂර් එක එනවා PATM ධන y ධන x. දැන් පොදුව දැන් තේරුම් ගන්න මෙතන ඉඳන් පල්ලෙහාට x දුරක් ගමන් කරන්න. ඒතර මේ පැත්තෙන් උඩ ගියේ y දුරක්. හරිනේ. එහෙනම් මෙතෙන්ට එනවා x ධන y වැඩි කිරීම දැන් ඝනත්වය ලියන්න ඕනේ මේ මෙයාව දැම්මේ මම GCM ඍණ 3 එකයි කියලා දැම්මේ. ඔක්කොම සෙන්ටිමීටර් ග්‍රෑම් වලින් යන්න පුළුවන් ලේසි නිසා. දැන් මෙයාගේ 13600 මෙතන මීටරයට වෙන්න ඕනේ. GCM ඍණ 3 කොහොමද ලියන්නේ? අපි දන්නවා ಗುಣ කරන සාධකයේ හෙව්වා 10 ඍණ 3න් ಗುಣ කරන්න 13.6යි එන්නේ එතකොට. මෙතන 13.6. දැන් ඔන්න අපි සමීකරණයක් ගොඩනගා ගත්තා. මොකද්ද? අපි ගොඩනගාගත්ත සමීකරණය තමයි x ධන y වැඩි කිරීම 13.6 සමානයි 54.4යි. 54.4යි. නිශ්චල සමජාතීය අඛණ්ඩ ද්‍රවයක එකම තිරස් මට්ටමේ පීඩන සමාන වෙනවා. හරි. දැන් 13.6 54.4න් කැපෙන විදිහට තමයි මේක දීලා තියෙන්නේ. බලන්න කීයද එන්නේ කියලා. 3යි 4යි නේ. ඒතර මේක බෙදලා බලන්න ලක්ෂණට මේක 4ක් කියලා එනවා. හරිනේ. හරි. එතකොට අපිට එනවා මෙතනින් x ධන y සමානයි 4යි කියලා. වෙන මොකුත් කරගන්න විදිහක් නැද්ද? මේකට. තව කතාවක් තියෙනවනේ. ඒක තමයි දැන් මෙන්න මේක බලන්න. මේකේ කලින් පොදු වතුරු මුහුණත තිබ්බේ මෙතනනේ. මේ පොදු වතුරු මුහුණත මෙයා මෙන්න මෙච්චර ප්‍රමාණයක් තල්ලු කරා පල්ලෙහාට. ඒ තල්ලු කරපු නිසා මෙයා කොච්චරක් උඩ ගියාද? මේ ප්‍රමාණය තල්ලු කරපු නිසා මෙච්චර ප්‍රමාණයක් මේකේ පිරුණා නම් බලන්න එහා පැත්ත උඩ යන ප්‍රමාණය. ඒ කියන්නේ මේ රසදිය කඳ මම මේ නිල් පාටින් ඇඳපු ප්‍රමාණයක් පහළට තල්ලු වුණා නම් මේ පැත්තෙන් උඩ යන්නත් ඕනේ ඊට සමාන ප්‍රමාණයක්. මේ පැත්තෙන් උඩ යන්නත් ඕනේ ඊට සමාන ප්‍රමාණයක්. මේ පැත්තෙන් තල්ලු කරපු ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් මේ පැත්තෙන් උඩ යන්න ඕනේ. එහෙනම් ඔය මම මේ ඇඳපු කොටස් දෙකේ පරිමා දෙක සමාන කරන්න පුළුවන්. පරිමා දෙක සමාන කරන්න පුළුවන්. එහෙනම් අපි හරස්කඩ වර්ගඵල දෙක දන්නවා. වම් පැත්තේ බාහුව 7.5යි. එතකොට 7.5යි y සමාන වෙන්න ඕනේ 5යි x ට. මෙතන හරස්කඩ 5යි මෙතන හරස්කඩ 7.5යි. හරිනේ. එතකොට මෙතන එනවා අපෙන් අහන්නේ රසදිය කඳේ විස්ථාපනය. ඒ කියන්නේ y හොයන්න ඕනේ. එහෙනම් අපිට
මේක ඇවිල්ලා 2ට 3යිනේ. ඒතර x කියන එක එනවා අපිට 1.5y කියලා. හරිනේ x කියන එක 1.5y කියලා එනවා. එහෙනම් මෙයාට ආදේශයක් දාන්න x කියන එකට 1.5y දාන්න. එතකොට මෙතන y සමානයි 4යි. මෙයාට ආදේශයක් දැම්ම. එතකොට 2.5 සමානයි y. 2.5y සමානයි 4යි. y කියලා කියන්නේ එතකොට 4 බෙදීම 2.5යි. කියන්නේ 5 බෙදීම 2යිනේ. ඒතර 5 බෙදීම 2යි කියලා කියන්නේ 8 බෙදීම 5යි. 8 බෙදීම 5යි. දැන් එන්නේ සෙන්ටිමීටර වලින් ඔක්කොම සෙන්ටිමීටර ගත්ත නිසා නම් y එනවා 1.30ට 6යි. y කියන එක 1.6ක් කියලා එනවා. හරි නේද? ටිකක් හොඳ ගාණක්. හරියට තේරුම් ගන්න මේ වගේ මූලධර්ම පාවිච්චි කරන විදිහ. හරි. එහෙනම් අපි යන් ඊළඟ ගානට. ඊළඟට මේකේ දීලා තියෙනවා තව ගානක් ටැංකිය තුල ඇති වාතයේ පීඩනය සඳහා ප්‍රකාශනයක් දී ඇති දත්ත භාවිතයෙන් ලියන්න කියලා තියෙනවා. දී ඇති දත්ත භාවිතයෙන් ටැංකියේ තියෙන වාතයේ පීඩනය ලියන්න කියලා තියෙනවා. ඒතර මෙයාට යම්කිසි ප්‍රෙෂර් එකක් තියෙනවා. මේක ඇතුලේ කියන්නේ මෙයා කොහෙට මෙයා විවෘත නැහැනේ බාහිර වායු ගෝලයට. ඒතර වායු ගෝලීය පීඩනය නෙවෙයි ඒ වාතය තියෙන්නේ. වෙනත් ප්‍රෙෂර් එකක් තියෙන්නේ. ඒ ප්‍රෙෂර් එක වෙන්නේ මෙන්න මේ තරලය තියෙනවනේ. මෙන්න මේ තරලය මේ වාතය තල්ලු කරන ප්‍රෙෂර් එක තමයි මෙයාගේ පීඩනය වෙන්නේ. මේ ඇතුලේ තියෙන ජලය මේ වාත කඳ උඩට තල්ලු කරනවා. තෙරපනවා වාත කඳ තෙරපනවා. ඒ මේ ජලයෙන් මේ වාත කඳ තෙරපන පීඩනය තමයි වාතේ ප්‍රෙෂර් එක වෙන්නේ. ඒත් වාතයෙන් තරල කඳ පල්ලෙහාට තෙරපනවා. තරල කඳින් වාත කඳ ඉහළට තෙරපනවා. ඔක සමතුලිත වෙලා තියෙනවා. හරිනේ. දැන් මේක කොහොමද ලියාගන්නේ? මේක ලියන්නේ මේ විදිහට. ඒ කියන්නේ අපි දන්නවා ද්‍රව ස්ථිති පීඩනය ගැඹුරත් එක්ක වැඩි වෙනවා. ගැඹුරත් එක්ක වැඩි වෙනවා වගේම ද්‍රව ස්ථිති පීඩනය උසත් එක්ක අඩු වෙනවා. ඒතර අපි මේ වගේ ගණන් වල කරන්නේ මොකද්ද? අපි ප්‍රෙෂර් එක දන්න තැනක ඉඳන් ප්‍රෙෂර් එක ලියාගෙන යනවා. ගැඹුරත් එක්ක වැඩි කරනවා උසත් එක්ක අඩු කරනවා. හරි. එහෙනම් මෙතන ප්‍රෙෂර් එක ගත්තොත් ඒක PATM කියලා දාගමු. මෙතෙන්ට ගන්න පුළුවන්. මොකද පොදු වතුර මුහුණට දක්වා ගන්න පුළුවන්. මොකද මෙහෙ ලියලා වැඩක් නැහැ. මෙතනයි ප්‍රෙෂර් එක එකයිනේ. මට මෙතෙන්ටනේ යන්න ඕනේ. එතෙන්ට යන්න නම් මට මම මෙතන ප්‍රෙෂර් එක ලියාගත්තා නම් හරි. මොකද මෙතන ප්‍රෙෂර් එක ලියාගත්තොත් එතනින් මෙතෙන්ට පනින්න පුළුවන්. ඇයි පොදු වතුර මුහුණ තන්නේ? එක නිශ්චල සමජාතීය අඛණ්ඩ ද්‍රවයක එකම තිරස් මට්ටමේ පීඩන සමාන. එකම තිරස් මට්ටමේ තියෙන එකම ද්‍රවය. අඛණ්ඩව පැතිරිලා තියෙන්නේ. නිශ්චලව තියෙනවා. හරිනේ. නම් මෙතන ප්‍රෙෂර් එක ලියා ගන්න පුළුවන් PATM ධන H3 rho Hg G. දැන් ඕකම තමයි මෙතන ප්‍රෙෂර් එක වෙන්නේ. දැන් ආයෙත් එන්ට ලියන්න ඕනේ නැහැ. හරිනේ. දැන් මේක උඩට ගෙනියන්න ඕනේ. උඩට ගෙනියද්දි ආයෙත් මෙතෙන්ට ලිව්වනම් ඇති. මේ ටිකට ආයෙ ලියන්න ඕනේ නැහැ. මේ හැමතැනම එකම ප්‍රෙෂර් එකක් තියෙනවා. හරිනේ. එහෙනම් මම මෙතන ප්‍රෙෂර් එක ලියා ගන්නවා. ඒක මේ තැන් දෙකටම පොදුයි. හරිනේ. එතන මේකේ තෙල් වල රෝ නෝට් කියලා තියෙනවා. එතකොට දැන් මෙතන ඉඳන් තමයි මෙතෙන්ට ලියන්නේ. දැන් මෙතන ප්‍රෙෂර් එක උඩට යද්දි අඩු වෙන්න ඕනේ. ගැඹුරත් එක්ක ද්‍රවස්ති පීඩනය වැඩි වෙනවා. උසත් එක්ක අඩු වෙනවා. එහෙනම් මෙතන එනවා දැන් මේවා හැමතැනම ලිය යන්න ඕනේ නැහැ. ඔයාලට මේ තේරුම් කරන්න මම මේ ලියන්නේ. ඍණ දැන් උඩටනේ යන්නේ අඩු වෙනවා. H2 rho naught G. පැහැදිලිනේ? දැන් ආයෙත් දැන් මේ ඔක්කොම ජලයනේ. ආයෙ මෙහෙ යටට එන්න ඕනේ නැහැ. මේක එකම අතුරු මුහුණත. මේ තැන් දෙක. පැහැදිලිද? එහෙනම් මෙතෙන්ට එන්න පුළුවන් අපිට. ඒ කියන්නේ දැන් මෙතන ඉඳන් මෙතෙන්ට ආවා. එතකොට මෙතන ප්‍රෙෂර් එකම තමයි ඊළඟට මෙතෙන්ට සෙට් වෙන්නේ. හරිනේ. කියන්නේ ඒක ආයෙ ලියලා වැඩක් නැහැ. මේ දෙක එකම ද්‍රවය.
එතකොට මෙතන ඇවිල්ලා මෙතන ගත්තොත් ඉහළින් මෙහා තෙරපනවා පහළින් මෙහා තෙරපනවා. එතකොට මේ දෙක එකම ප්‍රෙෂර් එකක් වෙනවා. ආයි මෙතනින් ප්‍රෙෂර් එක මෙතෙන්ට එනවා. ඒත් ඔය මෙතන ලිව්ව ප්‍රෙෂර් එකම තමයි මෙතෙන්ට එන්නේ. ආයි මෙහා උඩට යනවා. හරි. දැන් මෙතන ගත්තේ කොහොමද කියන්නේ? මෙතනත් ජලය, මෙතනත් ජලය. හරිනේ. එතකොට ආයෙත් එකම තිරස් මට්ටමේ පීඩන සමානයි. හරිනේ. රයිට්. ඕන්න ඉතින් මෙතනින් මේකම ගහලා තියාගන්න. අර එහෙම ගැහුවොත් අර මෙතන ද්‍රව දෙකක් එන නිසා තමයි මං අර ඒක ගහලා ගැහුවේ නැත්තේ. මෙතෙන්ට එන්නේ මෙයාම තමයි. හරිනේ. හරි. මේ කොටසමයි එන්නේ. ඊට පස්සේ දැන් ආයෙ උසත් එක්ක අඩු වෙන්න ඕනේ. හරි. එහෙනම් දැන් මෙතන ප්‍රෙෂර් එක මට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ද්‍රවය වාතය තල්ලු කරන ප්‍රෙෂර් එක මට ලියා ගන්න පුළුවන්. කොහොමද? මේ පීඩනය මේ විදිහටම ලියලා උසත් එක්ක අඩු වෙන්න ඕනේ. ඍණ H1 ජලයේ ඝනත්වය ρ W g. එහෙනම් ඒ ප්‍රෙෂර් එක වාතයේ පීඩනයට සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ සම්පූර්ණ එක සමානයි වාතයේ පීඩනයට. හරිනේ. ඔක තමයි වාතයේ පීඩනය වෙන්නේ. එහෙනම් වායු ගෝලීය පීඩනය P නෝට් කියලා ගන්න කියලා තියෙනවා. මේක P නෝට්. එහෙනම් මේක ලියාගමු. P සමානයි අපි ලියාගත්ත මොකද්ද? P නෝට් ධන H3 rho Hg g ඍණ H2 rho naught g ඍණ H1 rho W g. හරිනේ. ඔන්න අපි ලියාගත්තා. හරිනේ. ඊට පස්සේ ඉතින් අගයන් ආදේශ කරලා හොයන්න කියලා කියන්නේ ටැංකියේ වාතය පීඩනය. දැන් ඉතින් මේකට අගයන් ආදේශ කරලා සුළු කරන්න කියලා කියන්නේ. එක වැඩි කිරීම 10 5යි. ධන H3 කියන එක 1.6යි. 1.6 වැඩි කරන්න rho Hg ගෙන් 13600යි. ධන දන්නේ ඍණ H2 1.4යි rho W 1000යි වැඩි කිරීම මෙතෙන්ට G එන්න ඕනේ. rho G නේ. වැඩි කිරීම 10යි ඍණ H1 1.2යි වැඩි කිරීම 850යි වැඩි කිරීම 10යි. හරිනේ. හරිද බලන්න. H3 1.6යි 13600යි G. උඩට යද්දි අඩු වෙනවා. ඍණ H2 rho naught G. H2 rho naught නේ. එතන 850. මෙතන 1000. හරි. 1.2 වැඩි කිරීම 1000 ඩබල් චෙක් කරපු හින්දා ඒවා අහු වුණා. rho W නේ. මෙතෙන්ට සෙට් වෙන්නේ H1 ටනේ. H1 ට 1000 සෙට් වෙන්නේ. හරි. දැන් මේක සුළු කරන්න ඕනේ. ඔක සුළු කරලා බලන්න ටක් ගාලා. දැන් මම මේව සුළු කර කර ඉන්න මේ වෙලාව ගන්නෙ නෑ. ඔය සුළු කරන්න පුළුවන් නේ. 10 5න් එළියට අරගෙන ඉතුරු ටික සුළු කරා නම් ඉවරයි. හරි. මේ ටික සුළු කරලා දාන්න. ඒතර ඔකට එන්න ඕනේ. බලන්න හරිද කියලා 2.9යි 3.7 වැඩි කිරීම 10යි
5ක් විතර. ඉතින් සුළු කරලා බලන්න ආගේ. සුළු කරලා ගන්න පුළුවන් නේ. රයිට්. ඒතර ඕක තමයි අපිට හම්බුණු පළවෙනි ප්‍රශ්නේ. හරිනේ. ඊළඟට අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොන වගේ කතාවක්ද අහන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්න ගූර්ණ මූලධර්ම භාවිතා කරලා ප්‍රස්ථාරික ක්‍රමයකින් ගල් කැබැල්ලක ස්කන්ධය සෙවීමේ පරීක්ෂණයක් තියෙන්නේ. මේක නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ පළවෙනි ටර්ම් ටෙස්ට් එකකට අහන කතාවක්. ඉතින් මේකේ දෙකට දාලා තියෙනවා. අපි මේකත් ටක් කරලා සාකච්ඡා කරලා ඉවර කරලා දාමු. විෂමාකාර හැඩයක් සහිත ගල් කැබැල්ලක් ස්කන්ධේ ආසන්න වශයෙන් 60යි කියලා දීලා තියෙනවා. ආධාරයට සවිකර පිහි ආධාරයක්. කියන්නේ ආධාරකයකට සවිකර පිහි ආධාරයක් තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. ආධාරයකට සම්බන්ධ කරපු පිහි ආධාරයක්. මීටර් රූලක් පඩි 4ක් දීලා තියෙන එක එක ස්කන්ධයන් තියෙන නූල් කැබලි කීපයක් දීලා තියෙනවා. මීටර් රූලේ ගුරුත්ව කේන්ද්‍රයෙන් එන සන්තුලනය කිරීමෙන් M ස්කන්ධය සොයා ගැනීම සඳහා භාවිත කළ හැකි පරීක්ෂණාත්මක සැකැස්මක් අඳින්න. එතකොට මේකෙදි මේකොල්ල මේ ආධාරයකට සවිකර ඇති පිහි ආධාරයක් කියලා විශේෂයෙන් කියන්නේ මේ ආධාරකෙත් එක්ක අඳින්න කියලා තමයි ඔය කියන්නේ. හරිද? හරි. රයිට්. පිහි ආධාරයේ සිට M ට දුර L1ද එහෙම දාන්න කියලා කියනවා. මම මේ හරියෙන් එල්ල ගන්නවා. M1 M1 කියන්නේ කැපිටල් M. මෙතන අපිලම් ප්‍රතික්‍රියාව තියෙනවා. මෙතන මෙතෙන්ට දුර L1 ලු. ඊළඟට අනිත් පැත්ත එල්ලනවා. දැන් මෙතන M කියලා කියන්නේ විෂමාකාර හැඩයක් සහිත එකක් නේ. කියන්නේ නිකන් මොකක් හරි හැඩයක් අඳින්න. ඒතර මේ පැත්ත පඩිය. එතකොට මෙතෙන්ට දුර L2. හරිනේ. මේ ඇතුළත් ප්‍රකාශනයක් ලියන්නලු. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා. එතකොට තන්තුව විසින් මේ වස්තුව මත ඇති කරන ආතතියක් ඒක mg ට සමාන නම් මම t1 කියලා දාන්නම්කෝ. l1 කියලා ගත්තා. ඊට පස්සේ වස්තුව විසින් තන්තුව මත බලයක් ඇති කරනවා. බල උපදින යුගල් වශයෙන් හින්දා තන්තුව විසින් ඊට පස්සේ ඉහළදී මේ දණ්ඩ මත බලයක් ඇති කරනවා. ඒක t1 මම මෙතන තන්තුව මත බලය ඇඳලා නැහැ එකක්වත්. ඒතර මේක mg. මෙතනත් ওই කතාවම සිද්ධ වෙනවා ඒ විදිහටම තන්තුව විසින් ඇති කරනවා වස්තුව මත ආතතියක් නිශ්චල වෙන්න හින්දා මේක mg ට සමානයි. තන්තුව අදිනවා දණ්ඩ පල්ලෙහාට යා mg ට සමානයි. හරිනේ. එතකොට මම මේ දණ්ඩ මත බලයි වස්තුව මත බලයි තමයි යන්නේ. රයිට්. ඇතුළත් ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවා. මේවා ඉතින් අර G දදා හැම ලියන්න අවශ්‍යත් නැහැ. මෙන්න මේ ඕලක්ෂය වටා ගූර්ණයක් ගන්න. ගූර්ණයක් ගත්තට පස්සේ L1 වැඩි කිරීම M සමානයි M වැඩි සිම්පල් M වැඩි කිරීම L2 කියලා ප්‍රකාශනයක් එනවා. මේ ටික ඇතුළත් ප්‍රකාශනයක් යහන්නේ. ඉතින් මේක එක සැරේ ලියලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. ML2 සමානයි කැපිටල් M L1. L1 ඉදිරියේ L2 ප්‍රස්ථාරයක් ඇඳීමට සුදුසු ආකාරයට ඉහත ප්‍රකාශනය නැවත සකස් කරන්න. L1 ඉදිරියෙන් L2. ඒ කියන්නේ මොකද්ද? L1ට එදිරි L2 කියන්නේ L1 x අක්ෂයට වැටෙන්න ඕනේ. L2 y අක්ෂයට වැටෙන්න ඕනේ. හරිද? L1ට ඉදිරියෙන් L2. එතකොට L1 ස්වායක්ත විචල්‍ය L2 පරායක්ත විචල්‍ය. හරිනේ. right. එහෙනම් අපි L2 තමයි උක්ත කරගන්න ඕනේ. ඒතර L2 උක්ත කරගත්තොත් කැපිටල් M බෙදීම සිම්පල් M. L1. හරිනේ. ඊළඟට අපිට කියනවා ඉහත හතරෙහි ඇති පඩි වලින් M පරීක්ෂණ සඳහා වඩාත්ම සුදුසු කුමක්ද ඔබගේ තේරීමට හේතුව දෙන්න කියලා කියනවා. හරි. දැන් පඩි 4ක් දීලා තියෙනවා මෙතන. පඩි 4ක් දීලා තියෙනවා. මෙයා ආසන්න වශයෙන් 60යිලු. අපි දන්නවා මේ පරීක්ෂණයේදී අපි නොදන්න භාරයට ආසන්න ස්කන්ධයක් තමයි තෝරගන්න ඕනේ. එතකොට මෙතන තියෙන සෙට් එකෙන් ආසන්න තමයි ගේන්නේ 50ෙදි. එතකොට අපි 50 තෝරගන්නවා. හරිද? එතකොට දැන් ළමයෙක්ට හිතෙන්න පුළුවන් මේ දැන් මේ
M කියන එක 60යිනේ. ඉතින් 60 කියලා දන්න එක මොකටද මේ ආයෙ හොයන්න හදන්නේ කියලා. දන්නේව මොකටද හොයන්නේ නැහැ. M කියන එක 60යි කියන දන්නව නෙමේ. දල වශයෙන් එයා 60යි කියලා දන්නවා. ඒ කියන්නේ මේක මුලින්ම කරන්නේ අපි දල සන්තුලනගයක් ගන්න. කියන්නේ හරියටම බලන්නේ නිකම් මීටර කෝදුව බැලන්ස් කරලා අර ස්කන්ධ එල්ලලා ඉවර වෙලා එහා පැත්තෙන් පඩියක් දාලා මොකක් හරි අපිට හිතන පඩියක් දාලා නිකන් ආසන්න වශයෙන් නිකන් ළඟ යන මොකක් හරි පඩියක් දාලා ඉවරලා නිකන් දල සන්තුලනගයක් කරන් නිකන් ಗುಣ කරලා බලනවා මේ ගූර්ණයක් දාලා. එතකොට එනවනේ දලාගයක්. එතකොට ඒක ආසන්න වශයෙන් 60කට කිට්ටු වගේක් ඇවිල්ලා තියෙනවා. දැන් හිතන්න 60 ආවා කියලා. සමහරට ඕක 70ට කිට්ටු වෙන්නත් පුළුවන්. ඕක 50ට කිට්ටු වෙන්නත් පුළුවන්. ඔය අතර වෙනස් වෙන්න පුළුවන්. දලාගේ ගන්නවා. ඊට පස්සේ ඒ අගේට ගැලපෙන පඩියක් පරීක්ෂණයට තෝරගෙන ඊට පස්සේ හරියටම හොයනවා. ඕක තමයි කරන්නේ. නැත්තම් සමහර ළමයි හිතන දෙයක් තමයි මේ දන්නවනම් මොකටද ආයෙ හොයන්නේ කියලා. දලාගේ දන්නේ. ඒ දලාගේ දන්නව නෙමේ දලාගෙත් අපි හොයන්න ඕනේ මුලින් හරිනම්. يعني ප්‍රැක්ටිකල් එක අපි මේ කරන කතාව කරන්න කලින් ඔය දලාගේ හරිනම් හොයා ගන්න ඕනේ. මුලින් අර මං කලින් කිව්වා වගේ මුලින් නිකන් දලව සන්තුලනය කරලා බැලන්ස් කරලා ගූර්ණයක් අරගෙන ආසන්නව කීයද කියලා නිකන් ගණනය කරලා ගන්න ඕනේ පොඩියට. ඊට පස්සේ ඒ ආසන්න පඩියක් එක තමයි ප්‍රැක්ටිකල් එක හරියට කරන්න ගන්න. අන්න ඉතින් ඕවා ඕගොල්ලෝ ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එක කරද්දි කරන්න ඕනේ. හරිද? ඒවා කරලා තමයි මේක කරන්න ඕනේ. හරි. රයිට්. එතන මේකට අපි ග්‍රෑම් 50ක තමයි ගන්න. හරිනේ. එතන අනිත් එක කීයද තිබි 100 නේ. ඒක සෙට් වෙන්නේ නැහනේ. හරි. හේතුව මොකද්ද? අපිට කෙලින්ම හේතුව කියන්න පුළුවන්. මොකද්ද හේතුව? කැපිටල් M ට ආසන්නතම පඩිය වෙන එක. ඒක තමයි හේතුව. හේතුව කිව්වා ඒ හේතුව ඇයි ඒ හේතුව එහෙම වෙන්නේ? ඒකට හේතුව මොකක්ද? කියන්නේ හේතුව ඒක වෙන්න හේතුව මොකක්ද? අන්න ඒක තමයි පැහැදිලි කිරීමක් වගේ කරන්න කිව්වොත් අපි කියන්න ඕනේ ඇයි ඒක කියන්නේ. නොදන්න බාරයට ආසන්න පඩියක් තමා ගන්නෙ. ඒක තමා හේතුව. ඒ හින්දා තමයි අපි 50 ග්‍රෑම් තෝරගත්තේ. 50 ග්‍රෑම් තෝරගත්තේ නොදන්න පඩියට ආසන්න පඩියක් වෙන්න ඕනේ නිසා. ඇයි ආසන්න පඩියක් වෙන්නේ? ඒක තමයි පැහැදිලි කරන්න වගේ කිව්වොත් ඒක තමයි කියන්නේ. මොකටද අපි ආසන්න පඩියක් ගන්න කියන්නේ? අපි මුලින්ම හේතුව කියලා ඉන්නවා. එම්හි ස්කන්ධයට ආසන්නතම පඩිය වීම. ඔක තමයි හේතුව. දැන් මේක ඔය ප්‍රශ්නේ අහන විදිහට අපිට මේ වෙන්න පුළුවන් දෝෂ, ඒ කියන්නේ එම්හි ස්කන්ධයට වඩා හුඟක් අඩු පඩියක් ගත්තොත් මොකද වෙන්නේ? වැඩි පඩියක් ගත්තොත් මොකද වෙන්නේ? පරීක්ෂණයට වෙන බලපෑම මොව අපි ප්‍රැක්ටිකල් වලට වෙනම කතා කරනවා. ඒතර මෙතන අහලා තියෙන එකට අපි අහලා තියෙන විදිහට උත්තරේ දුන්නම හරි. හරිනේ. ඒතර ඇයි එහෙම පඩියක් ගන්නෙ? L1 L2 අගයන් කියන්නේ දල වශයෙන් සමාන වෙන. කියන්නේ L1 L2 අගයන් ආසන්න වශයෙන් සමාන වෙන විදිහට මීටර රූලේ වැඩි පරාසයක් ප්‍රයෝජනයට අරගෙන අගය යුගල් 6ක් විතර ගන්න පුළුවන් වෙන එක. ඕක තමයි හේතුව. හරිනේ. දැන් අහලා තියෙන විදිහට ගැලපෙන්න අපි කතාව ගොඩනගා ගන්න ඕනේ. හරි. එහෙනම් අපි ලියනවා මෙවිට L1 හා L2 අගයන් L1 හා L2 අගයන් දල වශයෙන් සමාන වන අතර මීටර් රූලේ වැඩි පරාසයක් ප්‍රයෝජනයට ගනිමින් අගය යුගල් 6ක් පමණ ගත හැකි වීම. හරි. ඕක තමයි හේතුව. අපිට පොඩ්ඩක් ඉඳ තියනවා නැතිනම් තවත් පොඩියට කියලා තියන්න පුළුවන් අර දුරමනිද්දි සිද්ධ වෙන ප්‍රතිශත දෝෂය එහෙම අවම වෙනවා කියලා. හරිද? ඒක ඉතින් ලිව්වත් එකයි නැතත් එකයි පොඩ්ඩක් ඉඳ වගේ ඉතුරු වෙලා තිබ්බොත් ඉතින් අපිට ඕන ලියලා දාන්න පුළුවන්. හරිනේ. ඇයි
මීටර කෝදුව පුරාම විසිරෙන විදිහට අගයන් ගන්නවනේ අපි. හරි. මීටර කෝදුවෙන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 10ට වඩා අඩු ඒවා ගත්තොත් නේ ප්‍රතිශත දෝෂයකට වඩා වැඩි වෙන්නේ. ඒතර 10ට වඩා වැඩි අගයන් සෙට් එකක් අපිට ගන්න පුළුවන් වුණොත් වැඩේ හරි. ඒතර ඊට වඩා චුට්ටක් අඩු ඒවා ආවොත් ඉතින් ඒ පාඨාංකෙ විතරක් අර ප්‍රතිශත දෝෂ ඉතින් 100ට එකට වඩා වැඩි වෙනවා. එතනින් එහාට වැඩි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි 10ට වඩා වැඩියෙන් ගන්න ඕනේ. right. ඒකත් හරි. ඊළඟට ප්‍රස්තාර කඩදාසියක් දීලා තියෙනවා. මෙවැනි පරීක්ෂණයකදී ලැබුණු ප්‍රස්තාරය පහත පරිදි වේ. ඔන්න දැන් අපිට ප්‍රැක්ටිකල් එක කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ කරලා කඩදාසිය ඇඳලා ඔක්කොම කරලා අපිට දීලා තියෙනවා. හරිනේ. රයිට්. ඉතින් බලන්න මේවා මේ පැත්තට 50යි මේ පැත්තට 50යි නේ. ඒ කියන්නේ මේ අපි දන්නවා ස්වායක්ත විචල්‍ය සහ පරායක්ත විචල්‍ය ඉන්නේ දිගවල්. ඒ දිගවල් කියන්නේ මේ මීටර් රූලේ භාග දෙකක් සෙට් වෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ටයි මෙතන ඉඳන් මෙතෙන්ටයි. ඒතකොට මීටර් රූල තියෙන සෙන්ටිමීටර 100යිනේ. ඒතකොට 50 50 දෙපැත්තට සෙට් වෙන විදිහට තමයි මේගොල්ලෝ මේ ප්‍රස්ථාර කඩදාසිය ඇඳලා තියෙන්නේ. හරිනේ. ඒතර මේ ඇඳලා සලකුණු කරලා තියෙන ඉතින් සෙන්ටිමීටර් වෙන්න ඕනේ. හරිනේ. මේ ඇවිල්ලා L1 මේක L2 හරිනේ. හරි. බලන්න මේගොල්ලෝ මේ 10ට අඩු වෙනුත් අරන් තියෙනවා. ඒතර මෙන්න මෙයා ගත්තොත් ඉතින් මෙන්න මේකේ පොඩි ඉතින් දෝෂයක් තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. හරිනේ. ඒතර බලන්න පාඨාංක 1යි 2යි 3යි 4යි 5ක් වගේ අරගෙන තියෙනවා. හරිනේ. right. දැන් ප්‍රස්ථාරය මත ඒකක සමග අක්ෂ නම් කරන්න. ඒ වැඩේ කරලා ඉවරයි. අනුක්‍රමණය සෙවීමට සුදුසු ලක්ෂ දෙක ප්‍රස්ථාරයම සලකුණු කරමින් අනුක්‍රමණය සොයන්න. දැන් මම අනුක්‍රමණය හොයන විදිහ කලින් කිව්වා. දැන් බලමු. පුළුවන් තරම් දෙපැත්තට යන්න ඕනේ. හරියටම මේ කොටුවක් කැපෙන්න ඕනේ. මේ කොටුවක් හරියටම ප්‍රස්ථාරයෙන් කැපිලා යන්න ඕනේ ওই විදිහට. අන්න ඒ වගේ ලක්ෂ දෙකක් තෝරගන්න ඕනේ පුළුවන් තරම් ඈත් වෙන. ඒකට අපි සාමාන්‍යයෙන් දත්ත ලක්ෂ ගන්නේ නැහැ අනුක්‍රමණය හොයන්න. වෙන ලක්ෂ නැති වුණොත් හරියටම රේඛාව මත පිහිටන දත්ත ලක්ෂයක් තිබ්බොත් වෙන ඒවා නැත්තම් ගත්තට අවුලක් නැහැ. හරිනේ. සම්ප්‍රදායික ක්‍රමයේ තමයි දත්ත ලක්ෂ ගන්නෙ නෑ කියන එක. එහෙනම් වෙන ඒවා අපි තෝරන්න ඕනේ. හරිනේ. වෙන ඒවා නැති වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ නේ කෙලවරවල් වල. හරි. අය මේ පැත්තෙන් එකක් තෝරගමු බලන්න. මේ පැත්තෙන් තෝරගත්තොත් අපිට මෙන්න මෙතන පේනවනේ. මෙන්න මෙතන පේනවා. හරි. ඒතර මෙන්න මෙයා ඊතලයක් දාලා පැත්තෙන් ලියා ගන්න ඕනේ. කීයද? මුලින්ම ලියන්නේ x කණ්ඩාංකේ. 10 y කණ්ඩාංකේ බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට වෙනස 10යි. බිඳුවේ ඉඳන් 10 මෙතන 10 10 ඉඳන් 20 නේ කියන්නේ වෙනස 10යි. වෙනස 10ක් කීයකට බෙදලාද? 1යි 2යි 3යි 4යි 5යි. ඒ කියන්නේ 10ක් 5කට බෙදලා කියන්නේ එක කොටසක් ඒකක 2යි. එහෙනම් මෙයා 12 වෙන්න ඕනේ. ඒතර මෙයාගෙන් එන්නේ 12, මෙයාගෙන් එන්නේ 10. මෙයාගෙන් 12. හරිනේ. ඒතර මෙතන 12. ඊට පස්සේ මේ පැත්ත කෙලවරේ තැනක් තියෙයිද? මෙහි ඉඳන් ආවොත් 42 කියන තැන තියෙන. දැන් මම මෙතන ගන්න යන්නේ නැහැ. චුට්ටක් විතර ආනත වෙලා වගේ තියෙන නිසා මෙතන හරියටම මට පේනවා නිකන් කතිරේ උඩ තියෙනවා වගේ. නම් මෙයා ගමු. ඒතර මේක මට දාගන්න පුළුවන්. බලමු. මේකනේ. මේක බෙදලා තියෙන විදිහ බලන්න මේ 30යි 40යි. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට 10යි. 10ක් බෙදලා තියෙන කොටු 4කට 1යි 2යි 3යි 4යි. එතකොට 1ක් 2.5යි සෙට් වෙන්නේ. දැන් මේක වරද්ද ගත්තොත් ඉවරයි. අරකේ ස්කේල් එක මේකට දැම්මොත් වැරදි. එතකොට මේ මෙන්න මේ එක දුරක් වෙන්නේ 2.5ක්. එතකොට මෙතෙන්ට එද්දි 5ක් වෙනවා. එතකොට 35යි වැටෙන්නේ එතෙන්ට. හරි.
අපිට ඒක මෙතෙන්දි කේස් එකක් වුන්නේ නැහැ. හරියටම 10 උඩට සෙට් වුණානේ. හරියටම 10 ආවනේ. එතකොට ගණනය කරන්න ඕනේ වුන්නේ නැහැ. දැන් මෙතන 35යි මේ පැත්ත බලන්න. දැන් මේ පැත්ත නම් අවුලක් නැහැ. මෙතන එතකොට 42 වෙන්න ඕනේ. දැන් මෙතන 42යි. රයිට්. අනුක්‍රමණය හොයන්න කියලා කියනවා. හරිනේ. එහෙනම් දැන් අනුක්‍රමණය හොයලා ගමු. y කණ්ඩාංක වෙනස ගන්න y තියෙන්නේ දෙවනියට ලියපු තැන. ඔය පටල ගන්න එපා y තියෙන්නේ දෙවනියට ලියපු තැන. කියන්නේ 42 රින 12. 42 රින 12 අමතක කරන්න එපා ඒකක දාන්න. දැන් මේකට අවුලක් නැති වුණාට වෙන ගණන් වලට අවුල් වෙනවා. ළඟට x කණ්ඩාංක වෙනස බලන්න 35 රින 10. හරිනේ. මේක ඉතින් සුළු කරලා බලන්න 30 බෙදීම 25යි. හරිනේ. 6 බෙදීම 5යි කියලා කියන්නේ 1.2ක් විතර එන්නේ. හරිනේ. 1.2යි. ගල් කැබැල්ලේ ස්කන්ධය හොයන්න කියලා කියනවා. අනුක්‍රමය කියලා ආවේ මොකද්ද? කැපිටල් M බෙදීම සිම්පල් M නේ. එහෙනම් කැපිටල් M බෙදීම සිම්පල් M සමානයි 1.2යි. එහෙනම් මේකෙන් කැපිටල් M එනවා 1.2 වැඩි කිරීම සිම්පල් M. සිම්පල් M කියන්නේ අපි ග්‍රෑම් ගත්තේ 50යි. 50 පඩිය ගත්තේ. හරිනේ. එතකොට 50 වැඩි කරලා 12 වරක් 5 60යි. එතකොට අර ආසන්නව ගත්ත එක ඇවිල්ලා තියෙනවා ඈ. ඉතින් අද ආයෙ මොන මගුලකටද හොයන්නේ වගේ හිතන්න එපා. ඉතින් මේ ගාන දීලා තියෙන්නේ ඒ විදිහට. හරිනේ. හරි. ඊළඟ බලන්න ගල් කැබැල්ලේ පරිමාව ඝන සෙන්ටිමීටර 24 නම් මෙහි ඝනත්වය හොයන්න කියලා කියනවා. හරිනේ. ඒතර අපි දන්නවා ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. හරිනේ. එතකොට ගල් කැටේ ස්කන්ධේ ග්‍රෑම් 60යි පරිමාව 24යි GCM ඍණ 3. හරිනේ. එතකොට මෙතනින් එනවා GCM ඍණ 3 CM ඝනය. දැන් මේක සුළු වුණාට පස්සේ එන්න ඕනේ GCM ඍණ 3. 24 ඒවා 2යි 48යි 48යි කියන්නේ 12යි 12යි කියන්නේ 120යි 120යි කියලා කියන්නේ 240 බෙදීම 2යි කියන්නේ 50යි 2.5යි GCM ඍණ 3. හරිනේ. දැන් මම මේක කලිනුත් කරා. දැන් මම ආයෙ මේක කරන්න හදන්නේ නැහැ. හරිනේ. එක් ಗುಣ කරන සාධකය හොයන්න කලින් මේක අනිත් පැත්තට මේ පැත්තට ගත්තාම 10 ඍණ 3ක් නේ ආවේ. ඒතර මේක අනිත් පැත්තට ගත්තාම 10 ධන 3ක් එන්න ඕනේ. හරිනේ. ಗುಣ කරන සාධකේ. එහෙනම් මේක අපිට එනවා 2500යි kgm ඍණ 3 කියලා. හරිනේ. හරි. හරි. බලන්න තුන්වෙනි ගාන සවුන්ඩ් අවුලක් නැහැ නේද? හරි. තුන්වෙනි ගානේ තියෙන නිර්මාණාත්මක ගානක්. මේක සම්මත ප්‍රැක්ටිකල් එකක් නෙවෙයි. හරි. බලමු. ඒතර මේ ටයිප් ගණන් ඔය ටර්ම් ටෙස්ට් වලට වගේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන. ඒ සම්මත ප්‍රැක්ටිකල්ම දෙන්නේ නැහැ. ෆස්ට් එකට සෙකන්ඩ් එකට ඔය ස්කෝල වල මුල් හරිය දෙන ටර්ම් ටෙස්ට් වලට කොහොමත් පළවෙනි 12 ශ්‍රේණිය වගේ දෙන ඒවාට සාමාන්‍යයෙන් නිර්මාණාත්මක එකක් වගේ සාමාන්‍යයෙන් කොහොමත් වැටෙනවා. ඒ ලෙවල් පේපරේ සාමාන්‍ය නිර්මාණාත්මක ගානක් දානවා. නමුත් වර්තමානයේ වෙද්දී ඒක චුට්ටක් අඩු වෙලා වගේ ගතියක් දැනෙනවා. නමුත් ඒ සම්මත ප්‍රැක්ටිකල් ඇතුලේ වුණත් අපිට හිතලා කරන්න වෙනස් ගාන
හිතලා කරන්න දේවල් වැඩිපුර දීලා තියෙනවා. හරි. බලමු. මෙහි දැක්වෙන්නේ කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂය වටා තිරස් තලයේ වාමාවර්ත දිශාවට භ්‍රමණය වන භ්‍රමණ රෝධයක් වේ. කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂය වටා මේ තියෙන කේන්ද්‍රය මේ තියෙන සිරස් අක්ෂය මේ රෝධේ. හරිනේ. වටා තිරස් තලයේ. ඒ කියන්නේ මේ තලය තිරස්. හරිනේ. දැන් මේක සිරස් නම් මේක තිරස් තලය. මේක වටා තමයි මෙහෙම කැරකෙන්නේ. තිරස් තලය මෙහෙම කැරකි කැරකි තියෙනවා. හරිනේ. තිරස් තලයේ වාමාවර්ත දිශාවට භ්‍රමණය වේ. කියන්නේ මේ පැත්තට. හරිනේ. මෙහෙමනේ කැරකෙන්නේ මේක වාමාවර්තවනේ. රයිට්. රෝධයේ කෝණික ගම්‍යතාවයේ දිශාව රූපයේ ලකුණු කරන්න. කෝණික ගම්‍යතාව දිශාව කොහොමද ගන්නෙ? අපිට පුළුවන් සුරත භාවිතයෙන් මේ ඇඟිලි හතර යොමු කරන්න ඕනේ වස්තුව භ්‍රමණය වන දිශාවට. මේ ඇඟිලි හතර වස්තුව භ්‍රමණය වන දිශාවට දැම්මට පස්සේ මාපට ඇඟිල්ල දිශාවෙන් එනවා කෝණික ගම්‍යතාවයේ දිශාව. ඒතර කෝණික ගම්‍යතාවයේ දිශාව වෙන්නේ මේ පැත්තට ඉහළට. හරි. ඊළඟට භ්‍රමණ අක්ෂය ඔස්සේ අවස්ථි කූර්ණය අයිද භ්‍රමණ අක්ෂය වටා රෝධයේ කෝණික ප්‍රවේගය ඔමෙගාද නම් කෝණික ගම්‍යතාව සඳහා ප්‍රකාශනයක් i ඔමෙගා ඇසුරින් ලියන්න. හරි. ඉතින් කෝණික ගම්‍යතාව කියන්නේ මොකද්ද? අවස්ථිති කූර්ණය වැඩි කිරීම කෝණික ප්‍රවේගය. රේඛීය ගම්‍යතාව ලියවෙන්නේ කොහොමද? රේඛීය ගම්‍යතාව ලියවෙන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. ඒතර කෝණික ඒ කියන්නේ භ්‍රමණ චලිතයේ රේඛීය චලිත ස්කන්ධය වගේ භ්‍රමණ චලිතෙදී හැසිරෙන්නේ අවස්ථිති කූර්ණය. රේඛීය චලිතෙදී ප්‍රවේගය වගේ හැසිරෙන්නේ භ්‍රමණ චලිතෙදී කෝණික ප්‍රවේගය. හරිනේ. ඒතර රේඛීය ගම්‍යතාව වෙන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය, කෝණික ගම්‍යතාව වැඩි කිරීම කෝණික ගම්‍යතාව වෙන්නේ අවස්ථි කූර්ණය වැඩි කිරීම කෝණික ප්‍රවේගය. හරි. ඊට පස්සේ කෝණික ගම්‍යතා සංසිඳන නියමය වළංගු වීමට තිබිය යුතු අවශ්‍යතා කවරේද? එතකොට ඇත්තටම කෝණික ගම්‍යතා සංසිඳනීම කියන්නේ මොකද්ද? වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත යම් භ්‍රමණ අක්ෂයක් වටා කිසියම් දිශාවක් ඔස්සේ බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් ඇති වෙන්නේ නැත්නම් ඒ භ්‍රමණ අක්ෂය වටා යදාල් දිශාව ඔස්සේ වස්තුවේ වස්තු පද්ධතියේ කෝණික ගම්‍යතාව වෙනස් වෙන්නේ නැහැ. හරිනේ. ඕකනේ කෝණික ගම්‍යතා සංසිඳනීම කියලා කියන්නේ. ඒ කියන්නේ යම්කිසි භ්‍රමණය වෙන වස්තුවක් ඒ කියන්නේ යම්කිසි භ්‍රමණය වෙන වස්තුවක යම්කිසි භ්‍රමණය වෙන අක්ෂය වටා බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් යෙදෙන්නේ නැත්නම් ඒ කෝණික ගම්‍යතාව වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට ඕකේ වළංගු වෙන්න තිබිය යුතු අවශ්‍යතා ටික අහන්නේ. දැන් කෝණික ගම්‍යතාව ලියන්න කියලා නෙවෙයි මෙතන කියන්නේ. හරිනේ. එතකොට වෙන්න ඕනේ මොකද්ද? වස්තු පද්ධතියේ භ්‍රමණ අක්ෂය වටා බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් ක්‍රියා නොකරන්න ඕනේ. ඔච්චරයි. වස්තු පද්ධතිය මත සලකනු ලබන භ්‍රමණ අක්ෂය වටා සලකනු ලබන භ්‍රමණ අක්ෂය වටා සලකනු ලබන දිශාවට බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් ක්‍රියා නොකළ යුතුය. ඕක තමයි වෙන්න ඕනේ අවශ්‍යතාව. හරිනේ. කෝණික ගම්‍යතා සංසිඳීමේ යන අහන්නේ. රේඛීය ගම්‍යතා සංසිඳීමේ වගේ තමයි. රේඛීය ගම්‍යතා සංසිඳීම මොකක්ද කියන්නේ? යම්කිසි වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත සලකනු ලබන දිශාවට එම වස්තු පද්ධතිය මත බාහිර අසමතුලිත බලයක් නොයදේ නම් මේව දිශාව ඔස්සේ ඒ වස්තු පද්ධතිය මත රේඛීය ගම්‍යතාව සංස්ථිතික වේ. ඒකම තමයි භ්‍රමණ චලිත කියන්නේ. සලකනු ලබන වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත සලකනු ලබන අක්ෂයක් වටා සලකනු ලබන දිශාවට බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් නොයදේ නම්
එම වස්තු පද්ධතියේ එම භ්‍රමණාක්ෂ වටා කෝණික ගම්‍යතාව සංස්ථිතික වෙනවා. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ඒ සලකනු ලබන වස්තු පද්ධතිය ඒ භ්‍රමණාක්ෂ වටා ඒ දිශාවට බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් නොයෙදීම තමයි අවශ්‍යතාව. මෙතන තියෙනවා කතාවක්. සිසුවියන් කෝණික ගම්‍යතා සාස්ත්‍රීයමය සත්‍යාපනය කිරීම සඳහා කෝණික ගම්‍යතාවේ දිශා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා භ්‍රමණ වේදිකාවක් හා භ්‍රමණ රෝදයක් උපයෝගී කර ගනී. භ්‍රමණ රෝදයේ අවස්ථිති කූර්ණේ දීලා තියෙන. කියන්නේ භ්‍රමණය වෙන රෝදයක් තියෙනවලු. මෙන්න මේ වගේ එකක්. මේ වගේ භ්‍රමණය වෙන රෝදයක් තියෙනවලු. මේ රෝදේ අවස්ථි කූර්ණේ කියන්නේ මේ භ්‍රමණ අක්ෂය වටා මේ රෝදේ අවස්ථි කූර්ණේ දීලා තියෙනවා 0.4යි. දෙයක් දිගරහා හකුලුවා සිටින විට සිසුව සමග භ්‍රමණ වේදිකාවේ අවස්ථි කූර්ණ පිළිවෙලින්. ඒ කියන්නේ දෙයක් දිගහැර ඉද්දි මේ ගාන. ඊට පස්සේ හකුලුවා ඉද්දි මේ ගාන. හරිනේ. අත් දෙක දිගහැරියට පස්සේ මොකද වෙන්නේ? ස්කන්ධ ව්‍යාප්තියට තියෙන දුර වැඩි වෙනවා. ඒ කියන්නේ අවස්ථි කූර්ණ වැඩි වෙනවා. අදයක් තුළ තියෙන බාරවල ස්කන්ධ කිලෝග්‍රෑම් 1 බැගින් වෙනවලු. එකක් එකයි. මේ එකක් 1 කිලෝග්‍රෑම් එකයි. හරිනේ. එක රූපයේ මේකේ. මෙන්න මේ රූපේ පේන පරිදි දෑත් විහිදුවා භ්‍රමණ වේදිකාව මත සිටින සිසුවිය තප්පර රේඩියන් 2ක කෝණික ප්‍රවේගයෙන් වාමාවර්ත දිශාවට භ්‍රමණය වේ. මෙයා මේ දීලා තියෙන පැත්ත මේ පැත්තට භ්‍රමණය වෙන ගමන්ලු ඉන්නේ තප්පර රේඩියන් 2ක කෝණික ප්‍රවේගයෙන් වාමාවර්ත දිශාවට භ්‍රමණය වෙනවා. අභ්‍රමණ අක්ෂයෙන් ඉඳන් ස්කන්ධ වලට දුර දීලා තියෙනවා. ඒ කියන්නේ මේ භ්‍රමණය වෙන අක්ෂ මේක නම් මෙන්න මෙතන ඉඳන් මේ ස්කන්ධයේ ගුරුත්ව කේන්ද්‍රයට දුර 0.8ක් කියලා දීලා තියෙනවා. හරිනේ. ඒතර කිලෝ එකක ලක්ෂීය ස්කන්ධයක් 0.8ක් දුරින් භ්‍රමණය වෙන ඔය වගේ කේස් එකක් තියෙනවා. හරිනේ. හරි. එක රූපයේ පෙන්න පරිදි දෙයක් විහිදුවා සිටින විට භ්‍රමණ අක්ෂය වටා පද්ධතිය අවස්ථිති පූර්ණයේ කොපමණද? හරි. අත් දෙක විහිදුවලා ඉද්දී භ්‍රමණ අක්ෂ වටා පද්ධතියේ අවස්ථිති පූර්ණේ. ඒ කියන්නේ පද්ධතියේ ඉන්නේ මේ ශිෂ්‍යයාව ඉන්නවා මේ ස්කන්ධ දෙක තියෙනවා. ඒක දෑත් විහිදුවලා ඉද්දී 2.4යි දෙකයිශම හතරයි දැන් මේ අවස්ථිති පූර්ණ යම්කිසි භ්‍රමණ අක්ෂයක් වටා භ්‍රමණය වෙන වස්තු එකක් හෝ කීපයක් හෝ තියෙද්දි අපිට අවස්ථි පූර්ණ එකතු කරන්න පුළුවන් වෙන මාර්ගන. අපි ඔක තියරි වල ඉගෙන ගන්න. අපි ලක්ෂීය ස්කන්ධයක අවස්ථි පූර්ණ ඉගෙන ගන්න ඊළඟට අංශු ඒ වගේ අංශු පද්ධතියක් තියෙද්දි ඒ වගේ එකතු ඒ කියන්නේ පද්ධතිය අවස්ථි පූර්ණ හොඳ එක එක අංශුවෙන් ඇති කරන අවස්ථි පූර්ණ එකතු කරලා ගන්නවා. අපි ඔය උසස් පෙළ මට්ටමේදී අපිට එහෙම තමයි ඔක ඔප්පු කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ඔය අවස්ථි පූර්ණේ හොයනවා කියන සංකල්පයට කලණේ භාවිතා කරන්න වෙනවා. අනුකලනේ භාවිතා කරලා තමයි ඕකේ වටිනාකම් හොයන්න තියෙන්නේ. ඒතර එකතුව අනුකලනේ තියෙන එකතුවක්නේ. එතකොට මෙතන අපිට යම්කිසි භ්‍රමණ අක්ෂයක් වටා ස්කන්ධ එහෙම නැත්නම් වස්තු කීපයක අවස්ථි පූර්ණ වස්තු කීපයක් තියෙනවා නම් ඒ එක එක්කෙනාගේ අවස්ථි පූර්ණ එකතු කරලා පද්ධතියේ අවස්ථි පූර්ණේ හොයන්න පුළුවන්. හරිනේ. එක එක්කෙනාගේ අවස්ථි කූර්ණේ හරියට දැනගෙන ඉන්න ඕනේ. ඒ තනි වස්තුවේ අවස්ථි කූර්ණේ හරියට හොයලා තියෙන්න ඕනේ. ඒක හෙව්වේ නැත්තම් වැරදි. හරිනේ. දැන් ළමයාගේ විතරක් 2.4ක් කියලා තියෙනවා අත් දෙක දිග අරන් ඉද්දි. හරිනේ. දැන් ළමයා විතරයි. ළමයාගේ අත් දෙකේ ස්කන්ධ දෙකක් තියෙද්දි ඔයා ස්කන්ධ දෙකේ අවස්ථි කූර්ණේ වෙනම හොයනවා. ඒතර ළමයා හිටියත් එකයි නැතත් එකයි ස්කන්ධ දෙකක් මේ භ්‍රමණාක්ෂ වටා නිකන් පා වෙන අවස්ථාවක් හිතා ගන්න. එතකොට ඒ ස්කන්ධ දෙකේ අවස්ථි කූර්ණේ දැන් පා වෙනවා කියන්නේ එහෙම වෙන්නේ නැහැ ඉතින් අර යම් කිසි මොකක් හෝ සම්බන්ධයක් තියෙන්න ඕනේ භ්‍රමණය වෙන්න. නමුත් අපිට මෙතන සලකන්නේ මේ වස්තු දෙක නිසා මේ භ්‍රමණාක්ෂය වටා ඇති වෙන අවස්ථිති කූර්ණය. හරිනේ. ත්‍රියා ළමයා මේ දෙක අල්ලන් ඉද්දි ළමයා වෙනයි ස්කන්ධ දෙක වෙනයි. ස්කන්ධ දෙක ළමයා අල්ලගෙන භ්‍රමණය වෙද්දිත් ඒ අවස්ථිති කූර්ණයේ ස්කන්ධ දෙක භ්‍රමණය වෙන්න නිසා ඒ අවස්ථිති කූර්ණයේ ඒ භ්‍රමණාක්ෂයට දැනෙනවා ළමයා හරහා. ඒතර ළමයා වෙනම දන්නවා ස්කන්ධ දෙක වෙනම හොයලා ওই දෙක එකතු කරනවා. හරිනේ. එතකොට ලක්ෂීය වස්තුව අවස්ථි ගුණ ස්කන්ධය වැඩි කිරීම භ්‍රමණාක්ෂයෙන් දැන් තියෙන දුරේ වර්ගය. ඒතර කිලෝ 1යි 0.8 වර්ගය ඒ වගේ දෙකක් තියෙනවා. හරිනේ. එතකොට මේක සුළු කරලා ගන්න 0.8 කියන්නේ 8 වරක් 8 64යි. එතකොට 0.6යි 4යි
ඕක දෙකෙන් ගුණ වුණාට පස්සේ 1.28යි නේ. එතකොට එනවා 3.4ක්නේ තියෙන්නේ. 6.8යි. right. ඊට පස්සේ එවිට භ්‍රමණ අක්ෂය ඔස්සේ කෝණික ගම්‍යතාවයේ අගය කොපමණද? ඊට භ්‍රමණ අක්ෂය ඔස්සේ කෝණික ගම්‍යතාවයේ අගය කොපමණද? I think භ්‍රමණ අක්ෂය වඩා කෝණික ගම්‍යතාව අහන්නේ. ඉතින් I ඔමෙගානේ 3.6යි 8යි. වැඩි කරන්න දෙකෙන්. ඔච්චරයි. ඊට පස්සේ එතනින් එනවා 7.36යි මේක ගුණ කරලා බලන්න kg m වර්ගය s ඍණ 1. ඔක තමයි කෝණික ගම්‍යතාවේ ඒකකේ වෙන්නේ. ඉතින් මේක මෙච්චරයි. ඉතින් kg m වර්ගයනේ. ඒතර මෙයා මොකද්ද? මෙයා රේඩියන්. ඒතර තප්පරයට රේඩියන්. අපි රේඩියන් කියන එක ලියන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. ඒකක ලියද්දි. right. ඊපස්සේ සිසුවිය දැන් දෙක රූපේ පරිදි ස්කන්ධ සමග දෙයත්ම සිරුර සමීපයට ගෙන එන ලදී. මේ වගේ දැන් දෙපැත්තේ තියන් භ්‍රමණය වෙවිද්දි මේක ළඟට ගන්න ඕනේ. හරි. භ්‍රමණ අක්ෂය සිට ස්කන්ධ දෙකට වෙන වෙන දුර ශුන්‍යයි. දැන් මෙයා භ්‍රමණය වෙවිද්දි භ්‍රමණ අක්ෂයට තියෙන දුර මේ ස්කන්ධවල ශුන්‍යයි කියන්නේ. ප්‍රායෝගිකව එහෙම හරියටම කරන්න අමාරුයි. නමුත් අපිට මෙතෙන්දි ගාන හදන්න කියලා තියෙනවා භ්‍රමණ අක්ෂයට තියෙන දුර ශුන්‍යයි කියලා සලකන්න. එතන මේ ස්කන්ධවල ගුරුත්ව කේන්ද්‍ර ගත්තොත් ඒ ගුරුත්ව කේන්ද්‍ර හරියටම භ්‍රමණාක්ෂය උඩ ඉන්නේ. භ්‍රමණාක්ෂය උඩ ඉඳන් තමයි මේ වස්තු දෙක කරකෙන්නේ. හරියටම ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ භ්‍රමණය වෙන අක්ෂය මත. හරි. එහෙම සලකන්න කියලා කියනවා. හරිනේ. හරි. පද්ධතියේ නවකෝණික ප්‍රවේගය. දැන් භ්‍රමණය වෙන පුටුවකනේ මේ ළමයා ඉඳගෙන ඉන්නේ මේ වගේ. එතකොට මෙතන හෝ එහෙම නැත්නම් මෙතන හෝ මෙතන මේ ඉඳගෙන ඉන්න පුටුව තියෙන තැන සුමටව භ්‍රමණය වෙවි තියෙන්න ඕනේ. බාහිර ව්‍යාවර්තයක් නොයෙදෙන්න ඕනේ. මේක අපිට කොහේ හරි කියලා තියෙන්න ඕනේ. ඒතර එහෙම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ භ්‍රමණ පුටුව මත බාහිර ව්‍යාවර්තයක්, ඒ කියන්නේ බාහිර ඝර්ෂණ ව්‍යාවර්තයක් නොයෙදෙයි උපකල්පනය කරන්න වගේ කියන්න ඕනේ. එහෙම නැති වුණොත් අර මේ අවශ්‍යතාව වළංගු වෙන්නේ නැහැනේ. අපි මෙතන මේ තිබිය යුතු අවශ්‍යතාවත් ලියනවනේ. ඒතර මේ අවශ්‍යතාව වළංගු වෙන්නේ ඒ தত্ত্ব සම්පූර්ණ කරලා තියෙනවා කියලා අපි උපකල්පනය කරනවා. එතකොට මෙයා මේක වටේ කැරක් කැරක ඉන්නවා දැන්. මෙයා මෙහෙම කැරක් කැරක ඉන්නවා. හරිද? ඊට පස්සේ මෙයා මේ ස්කන්ධ දෙක ලං කරගන්න. මෙයා මේ ස්කන්ධ දෙක ලං කරගත්තා කියලා මේ පුටුව, ඒ කියන්නේ භ්‍රමණය වෙන කොටස, පුටුවේ කොටසක් සහ ළමයා සහ ස්කන්ධ දෙක. මේ පද්ධතිය ගත්තොත් මේ පද්ධතියට පිටස්තර කෙනෙක් මෙයා මත ව්‍යාවර්තයක් ඇති කරන්නේ නැහැ. ව්‍යාවර්තයක් කියන්නේ බලයක ගූර්ණයක්. මෙයා මත කිසිදු ගූර්ණයක් ඇති කරන්නේ නැහැ. භ්‍රමණය වෙවි ඉන්න කෙනා මත පිටින් කවුරුත් ඇවිල්ලා පුටුවට අත තියන්නේ නැහැ. උදාහරණයක්. හරිද? ඒ වගේ මුකුත් කිසිදු බාහිර බලයක් යෙදෙන්නේ නැහැනේ. හරිද? ඒතර බාහිර බලයක් යෙදුනොත් ඒක ගූර්ණයක් බවට පරිවර්තනය කරලා බාහිර ව්‍යාවර්තයක් කියලා සලකන්න පුළුවන් අපිට. ඒතර එහෙම කිසිදු බාහිර ව්‍යාවර්තයක් යෙදෙන්නේ නැහැ. මෙයා මේ ස්කන්ධ දෙක ලං කරගන්න එක විතරයි කරන්නේ. ස්කන්ධ දෙකයි මේ ළමයයි භ්‍රමණය වෙන පුටුවේ කොටසයි සැලකුවොත් මේ කොටස මත බාහිරින් කිසිදු ව්‍යාවර්තයක් ඇති කරන්නේ නැහැ. ඝර්ෂණයක් නැහැ කියලා සලකනවා භ්‍රමණය වෙන පුටුවේ ඒ කොටස් දෙක කොහේ හරි සම්බන්ධ වෙන්න බෑ. නැත්නම් පොළවට සම්බන්ධ වෙලා තියෙද්දි එතන ස්ථායීව තිබිලා පුටුව විතරක් කැරක් කැරක තියෙන්නේ නැහැ නේ. සම්බන්ධ වෙන කොටස ඝර්ෂණය රහිත වෙන්න ඕනේ. ඝර්ෂණ ව්‍යාවර්තයක් නොයෙදෙන්න ඕනේ. එතකොට මෙයා මේ ස්කන්ධ දෙක ලං කරගද්දි මොකද වෙන්නේ? කෝණික ගම්‍යතාව නියතව තියෙන්න ඕනේ. ඒ කියන්නේ I ඔමෙගා කියන ගුණිතය නියතව තියෙන්න ඕනේ. ඔකත් අර භ්‍රමණ චලිතය යටතේ නිව්ටන් නියම වල කතා කරන තියරි කොටස්. හරිනේ. ඒ අසුරෙන් තමයි ගොඩනැගීගෙන එන්නේ. හරි. එහෙනම් කෝණික ගම්‍යතාව මේ ළමයාගේ නියතව තියෙන්න ඕනේ. අත් දෙක දිග අරගෙන ඉද්දී ලං කරාට පස්සේ. එහෙනම් අපි කලින් කෝණික ගම්‍යතාව හොයලා තියෙනවනේ 7.36යි කියලා. මේක සමාන වෙනවා
හ්ම්. දැන් මෙතන අපිට කියලා තියෙනවානේ ලං කරාට පස්සේ 2යි කියලා. ඒ කියන්නේ අත් දෙක ලං කරාට පස්සේ සිසුවිය සහ ඒ පුටුවේ අදාළ කොටසේ සිසුවියට අදාළ ඒ කොටසේ 2යිලු අවස්ථිති ගූර්ණය. ධන මේක බිඳුවයි. අපිට කියනවනේ ස්කන්ධ දෙකෙන් ඇතිවන අවස්ථි ගූර්ණය නොසලකා හරින්න වෙනවනේ. මොකද දුර බිඳුව නිසා. එහෙනම් දැන් ළමයාගේ අවස්ථි ගූර්ණය විතරයි දැන් තියෙන්නේ කියලා සලකන්න තියෙන්නේ. එහෙනම් මේක අලුත් ඔමෙගා ගියේ. හරිනේ. නම් ඔමෙගාගේ අලුත් අග එනවා 7.36 දෙකෙන් බෙදන්න ආයෙත් අර කලින් අගේ එන්නේ. ඒ කියන්නේ කලින් අගේ කියන්නේ අර අවස්ථි ගූර්ණයගේ කෝණික ප්‍රවේගයගේ නෙමෙයි. දැන් මම මෙතන අර I1 ඔමෙගා 1 I2 එහෙම ලිව්වේ නෑ. එහෙම සමීකරණ නැහැ. ඉතින් I1 ඔමෙගා 1 I2 ඔමෙගා 2 කියලා සමීකරණ නැහැ. කෝණික ගම්‍යතාව නියතයක්. ඒ අවස්ථා දෙකකට දාද්දි අපි අර I1 ඔමෙගා 1 I2 ඔමෙගා 2 කියලා ලියනවා අපේ ලේසියට. හරිනේ. මම එක සැරේ ආදේශ කරලා දැම්මා. ඒතර ඒක අර I1 හෝ I2 කියලා කියන්නේ I1 කියන්නේ මේ වගේ පද්ධතියක එකක් වෙන්න පුළුවන්. අවස්ථි ගුණ දෙකක එකතුවක් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒ වගේ එහෙම ලිව්වත් ප්‍රශ්නයක් නෑ අවුලක් නෑ. නමුත් එහෙම එක සැරේ ඒ I1 හෝ I2 ගේ පද ටික ලිව්වත් අවුලක් නෑ. ඒ කියන්නේ මම කියන්නේ ආදේශයේදී වුණත් ඒ සංකේත භාවිතා කරලා ලිව්වට ප්‍රශ්නයක් නෑ. හරිනේ. මොකද හැමතිස්සෙම මේ නිකන් I1 I2 වගේ යන දෙකක්ම නොලැබෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ සිසුවිය දෑත් විහිදුවා භ්‍රමණය වෙමින් සිටින විට ඈ අත තිබූ ස්කන්ධ දෙකෙන් එකක් අතින් ගිලිහි නිදහසේ වැටුණි. ඇයගේ කෝණික ප්‍රවේගය වෙනස් වේද? දෑත් විහිදුවා භ්‍රමණය වෙමින් ඉද්දී දෑත් විහිදුවලා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේ මෙයා කැරක් කැරක ඉද්දී මෙයාගේ අතින් එකක් වැටෙනවලු. ගිලිහෙනව අතින් මොකක් එකක් ගිලිහෙනවලු. ඒ ගිලිහෙද්දී මෙයාගේ කෝණික ප්‍රවේගය වෙනස් වෙනවද කියලා අහනවා. ඔය ඕක හුඟක් වෙලාවට අපිට අහුවෙන්නේ නැති කතාවක්. ඕක රේඛීය ගම්‍යතාවෙත් තියෙනවා. හරිද? අර මට නිකන් මතක් වෙච්ච එකක් කියන්නේ අර හිම මත ලිස්සගෙන යන කෙනෙක් කිසිදු ප්‍රතිරෝධී බලයක් නැහැ කියලා හිතනද එයා අතේ තියෙන බෝලයක් එයා නිදහසේ අතාරිනවා. එයා අතේ තියෙන බෝලයක් ඒ ලිස්සගෙන යද්දි යාගාව තියෙනවා බෝලයක් ඒකත් ලිස්සගෙන යන්නේ එයා බෝලේ අතාරිනවා නිදහස් කරනවා. එයාගේ ප්‍රවේගයට බලපෑමක් වෙනවද? බලපෑමක් වෙන්නේ නැහැ. ඇයි? පද්ධතියේ තිබ්බ පෙරකෝණික ගම්‍යතාව පස්සේ කෝණික ගම්‍යතාවට සමානයි. පෙරත් ඒ අතේ තිබ්බ බෝලෙට තියෙන ප්‍රවේගය තමයි පස්සෙත් තියෙන නිදහසේනේ අතාරින්නේ. ඒතර වෙනස් වෙන්නේ නැහැ. බෝලේ ඔන්න මෙයා පිටිපස්සට හරි කොහෙට හරි විසික් කරන්න හැදුවා නම් මෙයා විසින් බෝලෙට අමතර ආවේගී බලයක් යොදලා බෝලේ විසින් මෙයාට අමතර ආවේගී බලයක් යොදලා ගම්‍යතා පද්ධතිය ගම්‍යතාව නියතව තියාගන්න මේ එක එක්කෙනාගේ ගම්‍යතා හුවමාරු වෙන්න පුළුවන්. මෙතනත් ඔයගේ කතාවක් තියෙන්නේ. මෙතනත් මෙයාගේ කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. මෙයා නිදහස් කරන එක කරන්නේ මෙයා අතේ තියන් ඉද්දි තිබ්බ කෝණික ගම්‍යතාවම තමයි මෙයා නිදහස් කරද්දිත් තියෙන්නේ. මොකද නිදහස් කරාට පස්සෙත් මෙයා භ්‍රමණය වෙවි තියෙන්නේ. නිදහස් වෙන මොහොතනේ ගන්න මෙයා අතෑරියට පස්සේ බිමට වැටුණට පස්සේ යාට ඒ කෝණික ගම්‍යතාව නැති වෙයි. ඒක අදාළ නැහැ. නිදහස් කරන මොහොතනේ වැදගත් වෙන්නේ කලින් සහ පස්සේ. නිදහස් කරාට පස්සෙත් ඒ පද්ධතියේ කෝණික ගම්‍යතාව ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ ස්කන්ධ බිමට වැටුණට පස්සේ යා මත බාහිර බලය දිලිවරලා යා තමන්ගේ ශක්තිය හානි කරගන්න එක වෙන කතාවක්. නමුත් ඒක බලපෑමක් වෙන්නේ නැහැ ළමයාගේ කෝණික ගම්‍යතාව වෙනස් වෙන්නේ. හරි. ළමයා අතේ තියෙද්දි යම් කිසි කෝණික ගම්‍යතාවක් තියෙනවා. අතෙන් නිදහස් කරද්දිත් කෝණික ගම්‍යතාවක් ඒ විදිහට මේ ස්කන්ධෙට තියෙනවා. හරි. ඒ අවස්ථා දෙකටත් ඕනනම් කෝණික ගම්‍යතාව නියමෙ දැම්මොත් අර නිකන් අර එකතු වෙලා තියෙන එකක් දැන් කොටසක් තියෙනවා එකතු වෙලා තියෙන්නේ. ඒ කොටස ධන ලකුණකින් වෙන් වෙලා දෙකකට වැටෙනවා. එච්චරයි. එකතු වෙලා තියෙන කෙනෙක් වෙන් වෙලා නිකන් ධන ලකුණකින් දෙකකට වගේ වැටෙනවා. ඉතින් මෙයාගේ වටිනාකම මේ විදිහට මෙයා ගාව තියාගෙන ඉන්නවා. මේ අයින් වෙන මොහොතේ. ඉතින් අරයාගේ වටිනාකම වෙනස් වෙන්නේත් නැහැ. හරි. රයිට්. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් කෝණික ප්‍රවේගය වෙනස් නොවේ. ලියන්න පුළුවන් බර ගිලිහෙන
මොහොතේ එය පද්ධතියෙන් ඉවත් වන්නේ පද්ධතියට ලබා දුන් කෝණික ගම්‍යතාව. පද්ධතියට ලබා දුන් කෝණික ගම්‍යතාව කෝණික ගම්‍යතාවයට සමාන ප්‍රමාණයක් රැගෙනය. හරි. ඉතින් ওই ටික ලිව්වත් ප්‍රමාණවත්. හරිනේ. එයා පද්ධතියට දීපු කෝණික ගම්‍යතාවට සමාන ප්‍රමාණයක් අරන් තමයි එයා අයින් වෙන්නේ. ඒතර පද්ධතියේ ඒ ඉතුරු කොටසේ කෝණික ගම්‍යතාව වෙනස් වෙන්නේ මම ඒකයි කිව්වා නිකන් දෙකක් එකතු වෙලා තියෙද්දි ඒ එකතු වෙලා තියෙන කොටසේ කෑල්ලක් අයින් වුණා කියලා. ඒ දෙක එකතු වෙලා තිබ්බත් එකයි ඒ කෑල්ලක් අයින් වුණත් එකයි. ඉතින් අරයාගේ ප්‍රමාණය ඒ විදිහට මෙයා ගාව තියාගන්න. එයා පද්ධතියට දීපු ප්‍රමාණයම අරගෙන එයා අයින් වෙනවා. එච්චරයි. ඉතින් මේක දැන් ඉඩ නැති හින්දා මම ලියන්නේ නැහැ. නැත්නම් ඉතින් මේකේ ලියලා දාන්න පුළුවන් පද්ධතිය මත බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් නොයෙදෙන හින්දා මේ කේස් එක නිසා ඉතිරි පද්ධතියේ කෝණික ගම්‍යතාව නොවෙනස්ව පවතී. හරිනේ. අර අමතරව තව පොඩ්ඩක් විස්තර කරනවා. දැන් මෙතන තව එක රූලක් වගේ තිබ්බනම් ලියන්න තිබ්බා. පද්ධතිය මත බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් ඇති නොවන බැවින් ඉතිරි පද්ධතියේ කෝණික ප්‍රවේගයට වෙනසක් නොවේ වගේ ලියන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න C. මේ අර තියෙන්නේ අර භ්‍රමණ රෝදේ. අර කලින් කතා කරපු භ්‍රමණ රෝදේ තියෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක් මේ එක සැරේ දැන් හිතෙන්න පුළුවන් මේ භ්‍රමණ රෝදේ මේ භ්‍රමණ රෝදේ ගැන මොකුත් දත්ත මේකේ දීලා නැහැනේ කියලා. තුන රූපයේ පෙන්න පස්සේ තිරස් අක්ෂයක් කොට තප්පරේට රේඩියන් 20 කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වන භ්‍රමණ රෝදයක් සිසුවියගේ දෑත් මතට ලබා දෙන ලදී. එවිට වේදිකාව සමග සිසුවිය භ්‍රමණය වේද හේතුව පහදන්න. මේ වගේ භ්‍රමණය වෙවි ඉන්න කෙනෙක් මෙයාගේ අතට දෙනවලු. අතට දුන්නට පස්සේ මෙයා කැරකෙනවද කියලා අහනවා. ඒ කියන්නේ භ්‍රමණය වෙවි ඉන්න කෙනෙක් අතට දෙනවා. අපි අර භ්‍රමණය වෙන්න පුළුවන් පුටුවේ ඉඳගෙන ඉන්නවා. භ්‍රමණය වෙවි ඉන්න රෝදයක් අපි මෙහෙම අත් දෙක තියන් ඉද්දි භ්‍රමණය වෙවි ඉන්න රෝදයක් කෙනෙක් ඒ භ්‍රමණය වෙන රෝදෙට භ්‍රමණ චාලක ශක්තියක් දීලා ගෙනල්ලා මෙහෙම අතින් තියනවා. අපි ඒක මෙහෙම ඉඳන් අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ අපි කැරකෙනවද කියලා අහනවා. හරි. අපි කැරකෙන්නේ නැහැ. හේතුව තමයි ඒකොල්ලෝ රෝදෙට කෝණික ගම්‍යතාවක් දීලානේ තියෙන්නේ ආරම්භයේදී. එතකොට එයාගේ අතින් අපේ අතට ගත්තා කියලා රෝදයේ කෝණික ගම්‍යතාව වෙනස් කරන්නේ නැහැනේ අපි. ඒ කෝණික ගම්‍යතාව ඒ විදිහටම තියාගන්නවා. එයාගේ අතේ තිබ්බ විදිහටම එයා අපිට දෙනවා. එයා මේ පැත්තට භ්‍රමණය වෙනවා නම් භ්‍රමණය වෙන පැත්තට අපි දකුණත් නියමෙ දැම්මොත් එහෙම කෝණික ගම්‍යතාවක් යම්කිසි මේ වගේ පැත්තකට තියෙයි. අපි අතට ගත්තා කියලා අපි එයාගේ කෝණික ගම්‍යතාවට කිසිදු හානියක් කරන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ කෝණික ගම්‍යතාව වෙනස් කරන්න අපි කිසිදු උත්සාහයක් දරන්නේ නැහැ. එයාගේ කෝණික ගම්‍යතාව වෙනස් කරන්න අපි උත්සාහයක් දරනවා නම් අපිට එයා මත බාහිර ව්‍යාවර්තයක් යොදන්න වෙනවා. යෙදුවොත් අපි එයා මත යොදන ව්‍යාවර්තය හා සමාන ප්‍රතිවිරුද්ධ ව්‍යාවර්තයක් එයා අපි මත යොදනවා. අනිත් ආවේගී බල වගේ. යම් භ්‍රමණ ආවේගයක් යොදනවා. අපි එයාට බාහිර අසමතුලිත අපි එයාට බාහිර ව්‍යාවර්තය එයා අපිට යොදනවා. ඒතර ඒක යටතේ අපිට භ්‍රමණය වෙන්න පුළුවන්. නමුත් නිකන් අතට දුන්නට අපි ඒක කොහෙටවත් කරකවන්නේ නැහැ. අපි ඒ විදිහටම තියාගන්න එයාගේ කෝණික ගම්‍යතාව දිශාව මේ පැත්තටම තියෙනවා. ඒ තියෙන නිසා අපිට මුකුත් හානියක් වෙන්නේ නැහැ. හරිනේ. හරි. නැත. රෝදයේ කෝණික ගම්‍යතාවයේ වෙනසක් සිදු නොවන බැවින් රෝදය මගින් ළමයා සහ පුටුව මත බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් ඇති නොකරයි. හරිනේ.
රෝදේ කෝණික ගම්තාව වෙනසක් සිදු නොවන හින්දා රෝදය මගින් ළමයා සහ පුටුව මත බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් ඇති කරන්නේ නැහැ. කෝණික ගම්‍යතාව වෙනසක් කරන්න හදන්නේ නැහැ නිකන් එයා අතර දෙනෙක් ගන්නවා විතරයි. ඒකේ ඒ විදිහටම තියෙනවා. ඉන්පසු සිසුවිය භ්‍රමණ රෝදය මත ව්‍යාවර්තයක් යොදා තප්පර 0.5 කාලයක් ඇතුළත හතරවන රූපයේ පෙනෙන පරිදි භ්‍රමණ අක්ෂය සිරස් වන තේ හරවා ගන්නා ලදී. එවිට රෝදයේ කෝණික ප්‍රවේගය තප්පර රේඩියන් 20 මාගේ ගනී. මෙච්චර කාලයක් ඇතුළත මෙයා මේක අනිත් පැත්තට හරවනවා. අන්න වෙන කේස් එක. ඔන්න ඔතන තමයි යවුල. ඕක මොකද්ද? මෙයාගේ කෝණික ගම්‍යතාව වෙනස් කරනවා. දැන් කෝණික ගම්‍යතාවයේ දිශාවක් තියෙන. දැන් මෙයා මේ පැත්තට කරකවනවා නම් මේක බලන්න දකුණත් නියම දාලා බලන්න මේ පැත්තට. මෙන්න මේ දිශාවට කෝණික ගම්‍යතාවක් තියෙනවා. හරි. ওই පැත්තට කෝණික ගම්‍යතාවක් තියෙනවා. දැන් මෙයා මේ පැත්තට හැරෙවුවොත් එහෙම මෙයා කෝණික ගම්‍යතාව ඉහළට හදා ගන්නවා. කෝණික ගම්‍යතාවේ දිශාව දැන් විශාලත්වය I ඔමෙගාම තමයි. දිශාව වෙනස් වෙනවා කියන්නේ දෛශිකයක්නේ. දිශාව වෙනස් වෙනවා කියන්නේ දෛශිකය වෙනස් වෙනවා කියන එක. විශාලත්වය එකම වුණාට දිශාව වෙනස් වුණොත් දෛශිකය වෙනස් වෙනවා. කෝණික ගම්‍යතාව වෙනස් වීමක් තමයි වෙන්නේ. විශාලත්වය වෙනස් නොවුණත් දෛශිකයක් වෙනස් වෙනවා කියන්නේ දිශාව වෙනස් වුණත් වෙනස් වෙනවා. විශාලත්වය වෙනස් වුණත් වෙනස් වෙනවා. විශාලත්වය නියතව තිබිලා දිශාව වෙනස් වුණත් වෙනස් වෙනවා. විශාලත්වය සහ දිශාව දෙකම දෛශිකයක තියෙන ලක්ෂණනේ. දැන් කෝණික ගම්‍යතාව මේ පැත්තට තියෙන එක ඉහළ පැත්තට හදා ගන්නවා. right. ව්‍යාවර්තයේ යෙදීමට පෙර කෝණික ගම්‍යතාව විශාලත්වය අහනවා. ඉතින් කෝණික ගම්‍යතාව කියන්නේ I ඔමෙගානේ. දැන් පොඩි කේස් එකක් එන්න පුළුවන්. දැන් ඔමෙගා නම් හරි. නමුත් I කෝ කියලා. ඇත්තට මේ භ්‍රමණ රෝධය I කියන එක මේ ගානේ මුලම දීලා තියෙන්නේ. මෙතන. ඔන්න ඕකත් පොඩි කේස් එකක් මේකේ. කේස් එකක් කියන හැම අවුලක් නෑ. අර අපිට පොඩ්ඩක් පැටලෙන තැනක්. හරිනේ. මේ භ්‍රමණ රෝධය අවස්ථි කූර්ණේ මුලම දීලා තියෙනවා 0.4යි කියලා. ඒක උඩ තියෙන්නේ. මේ තියෙන්නේ රෝධේ. 0.4යි. එහෙනම් 0.4 වැඩි කිරීම 20 කීය දෙන්නේ? 8යි kg m වර්ගය s ඍණ 1. හරිනේ. සිරස් අක්ෂය සිරස් වූ පසු භ්‍රමණ රෝධයේ කෝණික ගම්‍යතාවයේ විශාලත්වය හා දිශාව. හරිනේ. දැන් මේ තියෙන්නේ යොදන්න කලින්නේ විශාලත්වය හා දිශාව. දිශාව ඇවිල්ලා තිරස්නේ. අපි නිකන් මේ පැත්ත දාමු. අපිට දැන් දිශාවක් නිශ්චිතව පෙන්වන්න විදිහක් නැහැනේ. අපිට ඕනනම් මේ වගේ වරහණක් ඇතුලේ තිරස් කියලා දාන්න පුළුවන්. තිරස් මොන පැත්තට කියන වම් ඒ කියන්නේ නිකන් තිරස් පැති ගත්තොත් එහෙම අපිට නිකන් උතුරටද දකුණටද නැගෙනහිරටද බටහිරටද එහෙම කියලා කියන්න අපිට නිකන් සාපේක්ෂ භාවයක් දීලා නැහැනේ. කියන්නේ මොකක් හරි යම් කිසි එක තැනකට සාපේක්ෂව කියන්න විදිහක් අපිට දීලා නැහැ. මම ඒකයි තිරස් කියලා දැම්මේ. අක්ෂය සිරස් වූ පසු කෝණික ගම්‍යතාව කීයද? හරිනේ. දැන් මේක නිකන් අපි LI වගේ දාගමු. හරි. ඊළඟට L මම F කියලා දාගන්න ඔය යම හඳුන ගැනීමේ පහසුවට දාන්නේ. ඉංග්‍රීසි වචන වල මුල් ලකුරුනේ පාවිච්චි කරන්නේ. ඉතින් කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවනේ 20 මගේ තියෙනවයි කියලා කියනවනේ. හරිනේ. මෙතනත් කියනවනේ 21ක් තමයි මෙයාගේ මේ අතර දෙන්නේ. මේ පැත්තට හැරෙව්වත් ඕක 20ම තමයි කියලා කියනවනේ. එහෙනම් මේකත් 8ම තමයි. දිශාව දැන් සිරස් ඉහළට. දැන් දිශාව සිරස්ව ඉහළට. හරිනේ. කෝණික ගම්‍යතාවයේ සිදු වූ වෙනස මොකක්ද? දැන් තමයි ඔය ඩෙල්ටා F හොයන්න තියෙන්නේ. ඩෙල්ටා L හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ අවසාන කරින ආරම්භක එක. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අවසානක ඉහළට ආරම්භක එක තිරසට. දැන් මේකට අපිට සිද්ධ වෙනවා නිකන් ජ්‍යාමිතිකව ඇඳලා දාමු. මෙතන දැන්
8 ඉහළනේ දාශික අඩු කරනවා කියලා ගන්න නැහැ නේ ඍණ දාශික එකතු කරනවා. මේ දෙන්න එකතු කරන්න. මුලින්ම ඉහළට 8යි තිරස්ව 8යි සංප්‍රයුක්තේ මේ පැත්තට මේක තමයි ඩෙල්ටා L. එතකොට මේ දිගවල් දෙක සමානයි කියලා කියන්නේ මෙතන 8 වර්ගය ධන 8 වර්ගයේ වර්ගමූල එන්නේ. ඉතින් 8 වර්ගය ධන 8 වර්ගය කියලා කියන්නේ 8 වර්ගයක් එළියට ගත්ත එකේ එතකොට එනවා 1 ධන 1 වර්ගමූලය. ඒ කියන්නේ 8ක් එළියට එනවනේ. එතකොට 8යි මූල 2 වෙනවා. ඔක අපි කොහොමද දන්න දෙයක් නෙමෙයි සම ඒ කියන්නේ අංශක 90 ත්‍රිකෝණයක පාද දෙක සමාන නම් එකක් x එකක් x නම් මූල 2යි x තමයි කර්ණය එන්නේ. හරිනේ. එතන මේක ඇවිල්ලා 8යි මූල 2යි. හරි. ඕක තමයි මේකේන කතාව. හරිනේ. එතන මූල 2 කියන්නේ 1.4 1.4නේ. ඒතර ඉතින් මෙතෙන්ට ඉතින් ඕනනම් ඇල්ෆා වගේ කෝණයක් දාලා අපිට ඉදිරිපත් කරන්නත් පුළුවන්. විශාලත්වය දැන් මේක ගුණ කරාට පස්සේ 11.3 එකක් වගේ එනවනේ. දිශාව මෙතන දැන් ඇල්ෆා කියලා දැම්මනේ. එතන මේ දෙක සමාන නිසා ඇල්ෆා සමානයි අංශක 45යි කියලා දාලා තියන්න පුළුවන්. හරිනේ. ඔය වගේ දාලා තියන්න පුළුවන්. right. සිසුවිය විසින් භ්‍රමණ රෝධයට යෙදූ ව්‍යාවර්තය කොපමණද කියලා අහනවා. දැන් මේ තියෙන නිව්ටන්ගේ දෙවන නියමය. භ්‍රමණ චලිතය ඇසුරෙන්. හරිනේ. නිව්ටන්ගේ නියමය නිව්ටන්ගේ දෙවන නියමයේ රේඛීය චලිතයට එනත උත්තාන චලිතයට යෙදුවොත් මොකද කියන්නේ? ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවට බාහිර අසමතුලිත බලය අනුලෝමයි. භ්‍රමණ චලිතයට අදාළව කිව්වොත් වස්තුවක කෝණික ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඒ මත යෙදුණු බාහිර අසමතුලිත ව්‍යාවර්තයට අනුලෝමයි SI එකකවලදී එක වෙනවා. දැන් ටෝ කියන්නේ ඩෙල්ටා L බෙදීම ඩෙල්ටා T මේවා තියරි වල අපි පැහැදිලිව කතා කරගෙන යන දේවල්. අර මේ වගේ යෙදීම් තමයි ළමයි කරනවා අඩු වෙන්නේ. ඉතින් අපි මේ සම්පූර්ණ තියරි කතා කරලා ගණන් හදලා තමයි යන්නේ. කෝණික ගම්‍යතාවය වෙනස 11.3යි එකයි. කාලය අපිට දීලා තියෙනවා තප්පර 0.5ක් ඇතුළත මෙයා මේක සිරස් කර ගන්නවලු. එතකොට බලන්න එනවා 22.62ක්. මේක ඇවිල්ලා නිව්ටන් මීටර්. හරිනේ. රයිට්. එතකොට අපි මේ ප්‍රශ්න පත්‍රෙත් ඉවර කරා. මේ වගේ ප්‍රශ්න නම් කොහෙවත් හම්බුන්නේ නැහැ. يعني ගැටලු සහගත දැන් කොහෙවත් හම්බුන්නේ නැහැ. හොඳට පිළිවෙලට ප්‍රශ්න ටික දීලා තියෙනවා. අලුත් කොටස් දීලා තියෙනවා ගොඩක්. ඉතින් මේ වගේ වහදන්න පුරුදු වෙන්න එතකොට ඔයගලන්ට අලුත් ගණන් වෙනස් ගණන් හිතලා හදන්න පුළුවන්. හරි. එහෙනම් අපි තවත් පේපර් එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම good night පිළිවෙලට වැටික් කරගෙන ටර්ම් ටෙස්ට් පේපර්ස් ටික කරන්න. පාස් පේපර්ස් ඩිස්කෂන් ටික බලන්න. ඒ ටික පිළිවෙලට කරගෙන යන්න. තියරි ටික නැවත නැවත මතක් කරගන්න. ෂෝට් නෝට් බලන්න. ටියුට් වල තියෙන ගණන් ටික කම්ප්ලීට් කරගන්න. ඉතින් ওই ටික තමයි කරන්න තියෙන්නේ. ඊළඟට මොඩල් පේපර්ස් පිළිවෙලට ලියලා ඒ වගේ ලකුණු චෙක් කරලා අඩුපාඩු හදාගෙන මේ දේවල් පිළිවෙලට කරගෙන යන්න. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ තවත් පේපර් එකකින් හම්බෙමු.